කතා කරන්න තියෙන්නේ ඉතාම ඉන්ට්‍රෙස්ටිං මාතෘකාවක්. පෞද්ගලිකව මම ගොඩක් කැමති මේ දර්ශනයක් ගැන තමයි කතා කරන්න හැදුවේ. ඒකට පෞද්ගලිකව මම කැමති වුණේ මට තේරුණා අපි අපේ ජීවිතේ පිටිපසට රිෆ්ලෙක්ට් කරලා බැලුවාම ගොඩක් ඒවා ඇත්තටම මේ තාઓයිසම් වලට සම්බන්ධයි කියලා. ඉතින් ටිකක් අපි කතා කරගෙන යනකොට ඒකට බුද්ධ ආගමේ තියෙන සමානතාවයත් අපිට හොයාගන්න පුළුවන්. මොකද මේ දෙක ඊටාම ළඟින් යන ආගම් දෙකක්. දෙකම එකක් නෙවෙයි, නමුත් ළඟින් යන ආගම් දෙකක්. ඒකත් එක්ක මම දකින්නේ පෞද්ගලිකව මේ දාઓයිසම් අර ලෞකික සම්මාදිට්ඨිය කියන එකේ ඉහළ තැනකට ගේනවා මිනිස්සුන්ව. බුද්ධ ආගම ඊට වඩා වෙනත් පැත්තක් පෙන්වනවා, ලෝකෝත්තර කියන පැත්තක් වැඩිපුර පෙන්වනවා, විශේෂයෙන් තේරවාද බුද්ධ ආගම. නමුත් මේ දාઓයිසම් කියන එක ලෞකික සම්මාදිට්ඨිය කියන එක පැත්ත අපිට පොඩ්ඩක් වැඩිපුර පෙන්වන ගතියක් මට හිතලා තියෙනවා. ඉතින් කොහොම හරි අපි පහුගිය කාලේ කරපු සාකච්ඡා ටික බැලුවහම අපි ආර්ය පරිශ්‍රණය පළවෙනි සාකච්ඡා මාලාව මම හිතන්නේ 20ක් විතර කරාද කොහෙද 18ක් විතර. එතකොට ඒකේ අපි බුදු දහමේ මූලික කරුණු ගැන කරපු සාකච්ඡාවක්, චතුරාර්ය සත්‍ය ආර්ය අෂ්ටාංගික මාර්ගය වගේ. නමුත් දෙවෙනි වටේ අපි කරන එකේදී අපි විශේෂයෙන් මේ දෘෂ්ටි කියන එක කතා කරා. දෘෂ්ටි, දිට්ඨි කියන පැත්ත කතා කරා. ඥාන විභාගය, ඒ වගේ අදහස් ටිකකින් විශේෂයෙන්ම ශුන්්‍යතාවය, අභිධර්මයේ වගේ අදහස් වලින් අපි කතා කරා දෘෂ්ටි කියන අදහස. දෘෂ්ටි කියන එකට තමයි මූලික තැනක් දුන්නේ. තුන්වෙනි වටේදී තුන්වෙනි පාර අපි මේ පටන් ගත්තම අපි ඇත්තටම මේ ලෝකයේ අනිත් ආගම් දර්ශනවාද සරහා බුද්ධ ආගම දැකීමට තමයි උත්සාහ කරන්නේ. අපිට මුලින් බැලු බැලමට තේරෙනවා ඇති මේ අපි කතෝලික දහම, තාවෝ දහම, ජෛන දහම වගේ හොයන්න උත්සාහ කරනවා කියලා. නමුත් ඇත්තටම මේ අනිත් දර්ශන හරහා බුද්ධ ආගම දැකීමක් තමයි මේ අදහසේ මේ සාකච්ඡාවේ පරමාර්ථය වෙන්නේ. ඉතින් එතකොට අපි මේ සාකච්ඡාවට මම පහුගිය මාස 3ක් විතර හිටියේ නැති නිසා ඊට කලින් අපි කතා කරනකොට අපි මූලිකවම කතා කරේ සුද්ධ වූ ග්‍රන්ථයක් කියන්නේ මොකක්ද? ඒ සුද්ධ වූ ග්‍රන්ථයක් කියවාගන්නේ කොහොමද කියන පැත්තෙන් තමයි අපි කතා කරේ. මොකද අපිට මේ හැම දර්ශනයක්ම හම් වෙන්නේ සුද්ධ වූ ග්‍රන්ථ හරහා except for ඊටාම කීපයක්. ඔය දැන් මිනිස්සුන්ගේ මුල් ආගම්, ඉන්ඩිජිනස් ආගම්, ෆස්ට් නේෂන් ලගේ ආගම්, දැන් කැනඩියාවේ ඉන්නවා එස්කිමෝ, ඉනුයිට් කියන ගෝත්‍රිකයෝ. එතකොට ඉන්කා මායා වගේ ගෝත්‍රිකයෝන්ගේ මේ ඒ වගේ පරණ මිනිස්සුන්ගේ පොත් නැහැ. නමුත් අනිත් මේ කාලේ මුල් බැහැගෙන තියෙන ආගම් විශේෂයෙන්ම කතෝලික, බෞද්ධ, හින්දු, වෛදික ඒ වගේ ආගම් ගොඩක් පොත් එක්ක යන්නේ. ඉතින් මේ පොත කියව ගන්න එක පිටක සම්පදානේන පිටකය කියව ගන්න එක වැදගත් අංගයක් අපේ අධ්‍යයනයේදී. ඉතින් එතකොට මේ සුද්ධ වූ ග්‍රන්ථ මොනවද කියලා අපි බලුවම අපි කතා කරේ හින්දු, බෞද්ධ, යුදෙව් සහ කතෝලික ඉස්ලාම් කියන ටික වටේ තමයි ගියේ. මට මතක නැහැ ඉස්ලාම් මම කතා කරාද කියලා. නමුත් යුදෙව් සහ කතෝලික දෙක අපි ටිකක් කතා කරා. විශේෂයෙන් අපි ඉස්ලාම් ආගම ගැන කතා කරා. මොකද මේ ආගම්වල පොත්වල තියෙන කන්සිස්ටන්සි එක. එතකොට සුද්ධ වූ ග්‍රන්ථවල විකාශනය. ඒ ටික ගැන අපි කතා කරා. නමුත් ඒක ගැන කතා කරන්න අපි භාෂාව, අක්ෂර, භාෂාවේ විකාශනය, සත්තු කතා කරන භාෂාව වගේ අදහස් වටේ අපි සාකච්ඡා කරා. මොකද මේ භාෂාව කියන එක ඊටාම වැදගත් අංගයක් මේ කමියුනිකේෂන් වලදී. දැන් මම මේ වෙලාවේ කතා කරනකොට සංකල්ප, අදහස් ගොඩාක් ගේනවා. ඒක ගැන මූලික දැනුමක් තියෙන නිසා තමයි හැමදෙනාටම මේක තේරුම් ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් එක්තරා ආකාරයකට අර ලුඩ්විග් විට්ගන්ස්ටයින් කියපු කතාවක් මට මතක් වුණා. පහුගිය පාරක අපි කතා කරා. මගේ ඔළුවේ මෙන්න මේ වගේ ගහක් තියෙනවා. මේ ගහ S2කින් පෙන්වන්නේ නැතුව වචන හරහා මම තව ඉස්සරහින් එක්කෙනෙක්ගේ ඔළුවේ ඒ චිත්‍රෙම අඳින්න හදන එක තමයි භාෂාවකින් කරන්නේ. ඉතින් ඒක ඊටාම අමාරු සහ almost impossible වැඩක් කියලා තේරෙන්න පුළුවන්. මොකද S2කින් බලන්නේ නැතුව මේ ගහ ගැන චිත්‍රයක් මම ඉස්සරහින් එක්කෙනාගේ ඔළුවේ ස්ථාපනය කරන්න ඕනේ. ඉතින් ඒ නිසාම මේ භාෂාව විතර්ක ਵਿਚාරය එහෙම නැත්නම් මනසේ තියෙන කතාබහ ආශ්‍රයෙන් ගොඩනැගෙන මේ බාහිර භාෂාව සහ මනසේ කතා කරන භාෂාව ඊටම වැදගත් අංගයක් මේ පොත කියව ගන්න යනකොට. එතකොට එතනදී ඒකෙන් පස්සේ අපි ඇත්තටම කතා කරා මූලික ආගම් කීපයක් ගැන, විශේෂයෙන් ඊජිප්තු ශිෂ්ටාචාරයේ තිබුණ ආගම, අමුන්රා ඒ වගේ කට්ටිය ගැන
ඉතින් අමුන්රා වගේ ඊජිප්තු කතාවල ඉතාම ලස්සන අදහස් ටිකක් අපිට ගන්න තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම එතනදී ගන්න තියෙන්නේ මේ මිනිස්සු හිතන විදිය ගැන තමයි අදහස ගන්න තියෙන්නේ. මිනිස්සුන්ගේ ඔළුවේ මොනවද තියෙන්නේ කියන අදහස තමයි මම මේ අමුන්රාගේ පිළිමකුත් ගහගෙන ඉන්නවා මෙතන. ඉතින් මොකද රා කියන්නේ දැන් ලංකාවේ රාවණා දෙවියෝ කියලා අදහන්නේ මේ ඉර දෙවියෝ. ඉතින් ඒක මේ ටිකක් විශේෂ අදහසක්. ඊට පස්සේ අපි කතා කරා ග්‍රෙකෝ රෝමන් ග්‍රීක සහ රෝම දෙවිවරුන්ගේ අදහස් කීපයක් ගැන. ඊට පස්සේ මේ ග්‍රීක රෝම අදහස් කොහොමද අන්තිමට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ලා කාල් යුන්ග්ලා මේක ගැන විස්තර කරේ කියන එකත් ගැන දල වශයෙන් අපි ටච් කරා. අපි ආර්ය පර්යේෂණය දෙක කරන වෙලාවේදී දල වශයෙන් මේ වෛදික දර්ශනය ගැන ටිකක් කතා කරා. වේදාන්ත, අද්වෛත වේදාන්ත ඒ වගේ අදහස් කීපයක් ගැන අපි කතා කරා. ඉතින් එතනදී මට මූලිකව පෙන්වන්න ඕනේ මේ ලෝකයේ මුල් යුගයේ ආගම් ඊටාම අසංවිධිත ලෙස තිබුණු ආගම්. නමුත් මේ ආගම් ටික ටික සංවිධානයටපත් වෙනවා. මේ සංවිධානය වෙන අතරේ ඒවා බහුදේවවාදී තත්ත්වයක ඉඳලා ඒකදේවවාදී තත්ත්වයකටපත් වෙනවා. එතකොට මෙන්න මේකත් එක්ක හැදෙන ඊළඟ එක තමයි මේ මෝරැලිටි කියන එක. ඒ කියන්නේ අපි ගත්තොත් මුලින්ම හිටපු සියුස් වගේ දෙවිවරු ටිකක් මේ පොඩ්ඩක් නරක වැඩ කරනවා වැඩි. නමුත් අල්ලා දෙවියෝ ඊට වඩා සෑහෙන ඉහළ උසස් මෝරැලිටි එක අතින් ඒ කියන්නේ සාර ධර්ම අතින් එහෙම නැත්නම් හරි වැරදි කියන එක අතරින් වෙනස් තැනකට අවිල්ලා තියෙනවා. හැබැයි ඉතින් අපි තව ටිකක් ඉස්සරහට යනකොට මේ පොතක් තියෙනවා නිච්ෂේ කියලා එක්කෙනෙක්ගේ. නිච්ෂේගේ තියෙනවා good bad and evil and එහෙම නැත්නම් දස්පේක් සරතුෂ්ට වගේ පොත්වලදී මේ හොඳ නරක කියන්නේ මොකක්ද කියන එක ගැන නිච්ෂේ කතා කරනවා. අපි පස්සේ දවසක ඒක කතා කරන්න තියාගමු. ඉතින් ඒත් එක්කම අපි දැක්ක මේ මම උදාහරණ කීපයක් ගත්ත ශ්‍රී ලංකාව වගේ රටවල්වලදී විශේෂයෙන් බුද්ධ ආගම වගේ ආගම් වලට කොහොමද මේ දෙවියන්ගේ ඇතුළත් වීම සිද්ධ වුණේ. එතකොට අපේ ජන විඥානයේ තිබුණු ඒකට කියන්නේ ෆෝක් රිලිජන්ස් මේ ලංකාවේ බුද්ධ ආගම එන්න කලින් තිබුණු ආගම් කොහොමද බුද්ධ ආගමත් එක්ක බද්ධ වුණේ කියලා. ඉතින් අද අපි කරන්න යන්නේ මේ තාවෝ දර්ශනය එහෙම නැත්නම් චීනීය පැත්තට පොඩ්ඩක් හැරෙන එක. මේ චීනීය පැත්තට හැරෙන එක මම හිතන්නේ ඊටම ඉන්ට්‍රෙස්ටිං වැඩක් වෙයි. මොකද වෙන රටක වෙච්ච දේ බලනකොට අපිට අපේ එකයි පාරක් තේරුම් ගන්න පුළුවන්. ඉතින් එතනදී අපි බලමු මේ පුනරුත්පත්තිය, ආත්මය, මරණයෙන් මතු ජීවිතය, මළගිය ඥාතීන්, දෙවියන්, භූතයන් වගේ බුදුදහමේ අපිට සමහරවිට තෝරගන්න තියෙන අදහස් ගැන චීනයේ පැත්තේ මොකද්ද උනේ කියලා. ඉතින් මෙතනදී අපි මූලිකවම චීනීය ආගම් 4ක් 5ක් විතර තියෙනවා. නමුත් ඒකෙන් ප්‍රධානම ආගම් 3 වෙන්නේ බුද්දිසම්, කන්ෆියුෂිසම් and තාවෝයිසම් කියන ටික. මෙන්න මේ තුනේ ඊටාම සූක්ෂම සහ ලස්සන බද්ධ වීමක් දකින්න පුළුවන්. කන්ෆියුෂිසම්, දාවෝයිසම් සහ බුද්දිසම් කියන තුන එකට පුට්ටු වෙනවා. ඒක එකට එකතු වෙලා දැන් අපිට හොයාගන්න බැරි ලෙවල් එකකට ඒක එකතු වෙලා තියෙන්නේ. ඒකටත් එක්කම ඊට කලින් චීනි තිබුණු මේ ජනශ්‍රුතියේ තිබුණු ආගම් ෆෝක් රිලිජන්ස්. එතකොට ඒකේ තිබුණ ආගම් කොටස් දෙකක් තියෙනවා, ඇනිමිසම් සහ ශාමිනිසම් කියලා. ශාමින් කියන්නේ යකදුරා කියන අදහසෙන්. අන්න ඒ ටික කොහොමද මේ සම්බන්ධ වුනේ කියලා අපි බලමු. ඉතින් මෙතනදී අපිට තාවෝයිසම් ගැන මේ කරන සාකච්ඡාවට කලින් ඒවා දැනගත්තේ නැතත් ලොකු ප්‍රශ්නයක් නෑ. අපිට මෙතන ඉඳන් මේ සාකච්ඡාව කරගෙන යන්නත් පුළුවන්. ඉතින් මේ තාවෝයිසම් කියන එකේ තාවෝ දර්ශනයේ පිටිපස්සේ මොකද්ද තියෙන කියන්නේ හිස්ටරි එක ඒකේ කල්චර් එක මොකද්ද ඒ වගේ තියෙන ටික අපි හොයමු. ඒත් එක්කම මේ තාවෝවාදය දාර්ශනික තාවෝවාදය සහ ආගමික තාවෝවාදයේ විදිහට ඊටාම පැහැදිලිවම දෙකක් තියෙනවා. දාර්ශනික තාවෝ සහ ආගමික තාවෝ කියන එක මම ඒකත් ඉස්සරහට කියන්නම්. ඒ වගේම මේක අන්තිමට සංසන්දනය කරන්න අපිට කන්ෆියුෂියස් වාදයත් ඉගෙන ගන්න වෙනවා. කන්ෆියුෂියස් ධර්මය. මොකද ඒක ඊටාම වැදගත් ධර්මයක් චීනයේ අදහස් ෂේප් වෙච්ච දැනටත්. එතකොට මේ කන්ෆියුෂියස් වාදයත් අපිට ඉස්සරහට හොයාගන්න වෙනවා. බුද්ධ ආගම ගැන අපි ටිකක් දන්නවනේ. නමුත් බුද්ධ ආගමෙත් මේ අපි දන්න වර්ෂන් එකට වඩා වෙනස් වර්ෂන් එකක් තමයි චීනයේ තියෙන්නේ. චාන් බුද්ධ ආගම. අපි ඒකත් ටිකක් හොයාගමු. හැබැයි ඒ චාන් බුද්ධ ආගම හොයාගත්තට පස්සේ අපේ පන්සලක අද කටයුතු සිද්ධ වෙන විදිහත් අපිට ටිකක් ඒකෙන් අදහසක් ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඕක තමයි අපි කරන්න ඕනේ. මේකෙන් පස්සේ අපි ඉන්දියාව පැත්තට ආපහු පැයක් හැරිලා බලමු. ජෛන
ජෛන සහ වේදාන්ත කියන පැත්තට ඊටත් පස්සේ අපි හෙලනික් දර්ශනය ගැන ගැඹුරෙන් කතා කරමු. ඉතින් මේ දර්ශන ටික කතා කරාම දල වශයෙන් අපි මේ හැම එකෙම ඊටාම සරල ගැඹුරකට යන්නේ නැතුව එක්තරා ප්‍රමාණයකට යන්නේ. නමුත් මේක ගැන දැනගත්තාම මට හිතෙනවා බුද්ධ ආගම ගැන අපිට ඊටාම පැහැදිලි අදහසක් ඇති කරගන්න පුළුවන් කොතනද බුද්ධ ආගම පොසිෂන් වෙලා තියෙන්නේ කියලා. ඒක ටිකක් මම හිතන්නේ හොඳ දෙයක්. නමුත් ඊළඟට ඇත්තටම මෙතනදී අපිට මේ මෝක්ෂය කියන එකත් එක්ක මේක සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා බලුවොත් මේ ප්‍රැක්ටිස් එකට මේව එකක්වත් සම්බන්ධ නැහැ. නමුත් සම්බන්ධ නැහැ කියන්නත් බෑ. නමුත් මේ ප්‍රැක්ටිස් එකක් කරා යන ගමනේදී බුදු දහම යනු මෙයයි කියලා අපේ ඔළුවේ ගොඩක් අදහස් තියෙනවා. අන්නේ අදහස් ටික සුද්ධ කරගන්න තමයි, මේ දෘෂ්ටි ටික සුද්ධ කරගන්න තමයි මේ අනික් මත එක්ක සංසන්දනාත්මක කම්පැරටිව් ඇනලිසිස් එකක් කරන එකේ වාසිය තියෙන්නේ. එහෙනම් අපි බලමු චීනයේ පැත්තේ. චීනයේ මුලින්ම ලෝකේ, චීනය විතරක් නෙවෙයි මුළු ලෝකෙම මුලින්ම තිබුණු ආගම් ඔය යකදුරන් ශාමනිසම් කියන එක. ශාමනිසම් කියන්නේ මේ ලෝකේ තිබුණු පරණම රස්සාව සමහර කියනවා ගණිකා වෘත්තිය කියලා. මට හිතෙන්නේ පරණම රස්සාව ඒක නෙවෙයි, පරණම රස්සාව පූජක වෘත්තිය කියලා. ඒ කියන්නේ මේ නියන්ඩතාල් මානවයාගේ ඉඳලා මිනිහෙක්, නියන්ඩතාල් කෙනෙක් වඳුරෙක් මිනිහෙක් මලාට පස්සේ ටිකක් මොලේ තියෙන සත්තු කරන යම්කිසි රිචුවල් එකක් තියෙනවා. ඉතින් අන්නේ රිචුවල් එක මෙහෙවන කෙනෙක් හිටියනම් ඒ තමයි පූජකයා කියන තැනට වැටෙන්නේ. ඉතින් මේ ශාමනිසම් එකේ තියෙනවා ගොඩක් මේ මලවුන් නැදීම කියන අදහස ඊටාම ගැඹුරින් තියෙනවා. හැබැයි දැන් මේ චීනයේ තත්ත්වය තේරුම් ගන්න අපිට ආයිපාරක් කියන්න සිද්ධ වෙනවා චීනයේ කොහොමද හිස්ටරි එක කියන පැත්තට යන්න වෙනවා. මොකද මේ චීනය කියන රට ඊටාම ඉන්ටරෙස්ටිං රටක්, වෙනස් රටක්. මේ තියෙන්නේ චීනයේ තිබුණු ඩයිනස්ටිස්. ඩයිනස්ටිස් කියන්නේ මොකක්ද ඒකට කියන්නේ? අධිරාජ්‍ය. එතකොට මේ චීනයේ තිබුණු මේ වම් පැත්තේ පින්තූරේ තියෙන්නේ මුලින්ම තිබුණු අධිරාජ්‍ය. නමුත් මේ අධිරාජ්‍ය වලට කලින් ඉඳන් චීනයේ ජනාවාසය තිබිලා තියෙනවා. මොකද චීනය කියන්නේ ඊටාම පරණ රටක්. අපි ඉස්සෙල්ලා කතා කරා මෙසොපොතේමියන් ශිෂ්ටාචාරයේ ඉන්දුස් වැලි ශිෂ්ටාචාරයත් එක්කම වගේ එන එකක් තමයි මේ හුවන්හෝ කියලා අපි තමයි කියන්නේ සිංහලෙන්. නමුත් චීන මිනිස්සු කියන්නේ වෙන නමක්. ඒ හුවන්හෝ ශිෂ්ටාචාරය. ඉතින් මේ 1500ක් මේ දැන් ඉන්න ටයිම් ලයින් එකේ ඉඳලා අවුරුදු 3500කට 4000කට උඩදී ශිෂ්ටාචාරගත වෙලා තියෙනවා මේ අධිරාජ්‍ය විදියට. නමුත් ඊටත් කලින් අවුරුදු 7000කට උඩ ඉඳලා මේ චීනය කෘෂිකර්මාන්තය පතනම් කරගත්ත යුගයකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකෙත් මම මේ ගන්නේ මෙන්න මේ වම් පැත්තේ තියෙන පින්තූරෙන් Han Dynasty කියන එකට එන තැනට විතරයි. ඒ කියන්නේ මේ ශතවර්ෂය මේ මිලේනියා එකේ මුලට, ඒ කියන්නේ පළවෙනි ශතවර්ෂයේ දක්වා, ඒ කියන්නේ ජේසුතුමා ඉපදෙන කාලය. එහෙම නැත්නම් ලංකාවේ අනුරාධපුර නගරයේ පවතින කාලය. එතකොට ඒකේ මේ මුලින් තියෙනවා ෂියා ෂැන් ඩයිනස්ටි කියලා දෙකක්. ඒකෙන් දැන් අපි මේ වම් පැත්තේ එකට යමු. මේ වම් පැත්තේ තියෙන ටික තමයි අපි ගන්න ඕනේ. මේ ෂියා ඩයිනස්ටි ෂැන් ඩයිනස්ටි කියන කාලේ ටිකක් අඳුරු යුගයක්. ඒ කාලේ ටිකක් යුද්ධ තියෙන එහෙම යුගයක්. නමුත් මේ චෝ ඩයිනස්ටි කියන තැනට එනකොට චෝ ඩයිනස්ටි තමයි ඇත්තටම මේ චීනයේ තිබුණු තෝට් වල එහෙම නැත්නම් අදහස් ගැන තිබුණු ස්වර්ණමය යුගය කියලා කියන්න පුළුවන්. මොකද මේ චෝ ඩයිනස්ටි එක කාලේ තමයි කන්ෆියුෂියස්, කොන්ෆුෂි, ලාଓත්සු කියන චරිත, ඒ වගේම මේ කන්ෆියුෂියස් ලාओත්සු ධර්ම දෙක අපිට හම්බ වෙන්නේ. ඒක පවතින්නේ මීට අවුරුදු 3000කට කලින්. අද ඉඳලා ගත්තාම before BC ක්‍රිස්තු පූර්ව 1750 අතර කාලෙක. ඉතින් මේ කාලය ගැන අපි මීට කලින් කතා කරලා තියෙනවා. මේක ලෝකයටත් ඉතාම වැදගත් කාලයක්. අපි ඒකට කිව්වා ඇක්සියල් ඒජ් කියලා. මෙන්න මේ කාලෙම තමයි ආරණ්‍යක යුගයේ උපනිෂද් මුනිවරු, ප්ලේටෝ, ඇරිස්ටෝටල්, ජෛන මහාවීර බුදුහාමුදුරු එන්නෙත් මෙන්න මේ එකම කාලේ. ඉතින් ඒක ඉතාම මම දන්නේ ඒකට හේතුව මොකක්ද කියලා මට තාම හිතාගන්න බෑ. නමුත් මේ ලෝකයේම ඊටාම දාර්ශනික පුබුදුවකට යනවා. කොච්චරද කිව්වොත් අපි ගාව දැනට යම් කිසි ආගමක් තියෙනවා නම් ඒ හැම ආගමම ඇවිල්ලා තියෙන්නේ ඔන්න ඔය පීරියඩ් එකකින්. ඉතින් ඒක ඊටාම විශේෂිත පීරියඩ් එකක්. ඉතින් මේ චව් ඩයිනස්ටි එකේ එක පීරියඩ් එකක් තියෙනවා වෝරිං ස්ටේට් පීරියඩ් කියලා. ඒ කියන්නේ අධිරාජ්‍ය බිඳ වැටිලා
ලොකු යුද්ධ කීපයකට යනවා. ඒ වගේම තව පීරියඩ් එකක් තියෙනවා ස්ප්‍රින්ග්ස් ඇන්ඩ් ෆෝල්ස් කියලා පීරියඩ් එකක්. මෙන්න මේ පීරියඩ්ස් දෙකේදී මේ වෝරින් පීරියඩ් එකේදීත් මේ ආගම් කියන ඒවා ඊටාම දර්ශන කියන ඒවා ගොඩක් ඩිවෙලොප් වෙනවා. විශේෂයෙන්ම කන්ෆියුසියස් සහ දාවෝවාදී කියන දෙක. ඉතින් මෙන්න මේකේ මේ චින් ඩයිනස්ටි එක හරියට එනකොට තමයි මේ රෝස පාට හරියට එනකොට තමයි චීනේ චීන මහා ප්‍රාකාරය කියන නිර්මාණය කරන්න ගන්න. ඒක ටිකක් මීට අවුරුදු පොඩ්ඩකට කලින් ඉඳන් වැඩි පටන් ගන්නවා මේ ෆවුන්ඩේෂන් එක දාලා තිබ්බට හරියට හදන්න ගන්නේ චින් ඩයිනස්ටි එකේ Han ඩයිනස්ටි එකේ. එතකොට ඒ කාලෙම චින් ඩයිනස්ටි එක කාලෙම බුද්ධ ආගමත් සේන්දු වෙනවා චීනෙට. හැබැයි බුද්ධ ආගම එන්නේ මෙතනදී පොඩ්ඩක් අපි ජියෝග්‍රැෆි පැත්ත බැලුවොත් බුද්ධ ආගම ටිබෙටය හරහා නෙවෙයි එන්නේ. එතකොට ටිබෙටයට යන බුද්ධ ආගමට වඩා වෙනස් බුද්ධ ආගමක් ඇෆ්ගනිස්තානය පැත්තට ගිහිල්ලා මොංගෝලියාව හරහා චීනෙට උතුරු එහෙම නැත්නම් නෝර්ත් වෙස්ටර්න් චීනය පැත්තෙන් එන බුද්ධ ආගමක් තමයි චීනයට එන්නේ. එතකොට ඒක පහළට යන තේරවාද බුද්ධ ආගමට උඩට යන වජ්‍රයාන තන්ත්‍රයාන බුද්ධ ආගමට වඩා වෙනස් එකක් තමයි සේදමාවතේ වෙලෙන්දු මාකෝ පෝලෝ වගේ කට්ටියක ඉඳලා මේ කට්ටිය මේ මාකෝ පෝලෝ තව ටිකක් පස්සේ එන්නේ. නමුත් ඒ කට්ටිය චීනයට ගේන්නේ. මේ චීනයේ තියෙන පරණ ආගම් ටික අතර අපිට දැනගන්න එකක් තමයි මේ පරණ ආගම් ගොඩක් ෆෝක් රිලිජන්ස් කියන ඒවා ආදි විශ්වාස ජනශ්‍රුති කියන මත පදනම් වෙලා තියෙන මම අර ඉස්සෙල්ලා පෙන්වුවේ අර දෙවියන්ගේ පින්තූර ටිකක් තියෙනවා. ඒ ටිකේ පදනම තමයි මලවුන් ඇදහිීම සහ දෙවියන් සහ නපුරු ආත්ම කියන දෙක වට යනවා. දෙවියන්ට කියනවා ෂෙන් කියලා. නපුරු ආත්ම වලට කියනවා වෙන නමක්. මට ඒක මතක් වුණේ මොකද මේ කැනඩාවේ මේ දවස්වල සංචාරය කරන ෂෙන් යුන් කියලා සර්කස් එකක්. ඒක පරණ චයිනීස් සර්කස් එකක්. ඉතින් මේ ෂෙන් කියන වචනේ ඊටම නිතරම අපිට හම්බ වෙන එකක් චීනේ. ෂෙන් කියන්නේ good spirits වලට. දෙවියෝ කියන එකට. හැබැයි ඩියටි කියන එක අර මෙතන මේ දෙවියෝ ඔක්කොම එක වගේ නෙවෙයි. දැන් ලංකාවේ නාත දෙවියෝ එහෙම නැත්නම් විෂ්ණු කතරගම වගේ එක නෙවෙයි ෂෙන් එකේ තියෙන්නේ. ෂෙන් එකේ පොඩි ස්පිරිට් කියන අදහස තියෙනවා. ඒක ටිකක් පොඩි නුවන්ස්ඩ් අදහසක්. එකම වගේ පෙනුනට එකම අදහස නෙවෙයි. ඉතින් නපුරු හංග්‍රි ගෝස්ට්ලත් ඉන්නවා. ඔය භූතයෝ පිසාචයෝ ඒ වගේ කට්ටියක් ඉන්නවා. හැබැයි මේ චීනේ මිනිස්සු පාමේ ෆෝක් රිලිජන්ස් අදහන මිනිස්සුන්ගේ ඉඳලා ලංකාව ඊජිප්තුවේ හැම රටකම මේ මලවුන්ගේ ඇදහිීම කියන එක තියෙනවා. ඉතින් මම පහුගිය දවස්වල ඕස්ට්‍රේලියාවේ ඉන්නකොට පොඩි මතයක් ඉදිරිපත් කරා. මම මේක ඉවර වෙන කාලේ වෙනකොට ඉදිරිපත් කරන්නම් අලුත් අදහසක් ඇයි මේ මලවුන්ගේ ඇදහිීම මෙච්චර විශේෂිත වෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ ඇදහිීම් ක්‍රමත් එක්ක තව ප්‍රචලිත වෙන එකක් තමයි අභිචාර ක්‍රම. අභිචාර ක්‍රම කියන්නේ රිචුවල්ස්. අභිචාර ක්‍රම කියන්නේ රිචුවල්ස් වලට මේ රිචුවල්ස් වල මේ දැනට තියෙන මේ දැනටත් චයිනීස් පන්සල් වලට ගියාම අර හඳුන් කූරු පත්තු කරනවා. දැන් අපෙත් හඳුන් කූරු පත්තු කරනවානේ. හඳුන් කූරු එක්ක මේ අර කොළ කඩදාසි පත්තු කරනවා. කඩදාසියක් පත්තු කරලා මලවුන් වෙනුවෙන් මේකක් කරනවා. ජපානයේ තියෙන මේකක් තියෙනවා. එතකොට මේ සාත්තර කීම එකෙන් දැන් මේ පාරත් චයිනීස් නිව් ඉයර් එකට ගහලා තිනවා මේ ස්නේක්ගේ අවුරුද්දේ මොකද්ද වෙන්නේ? සල්ලි හම්බ වෙනවද? රිලේෂන්ෂිප් කොහොමද? ඒ පැත්ත මේ පරණ ෆෝක් රිලිජන්ස් එක්ක යන එකක්. චයිනීස් නිව් ඉයර් එක, චයිනීස් ඩ්‍රැගන් බෝට් රේසස් ඔන්න ඔය වගේ අභිචාර ක්‍රම ගොඩක් මෙන්න මේ කාලේ ඉඳන් එනවා. මේ සමහර ඒවා මේ අවුරුදු 5000ක් 6000ක් පරණ අභිචාර ක්‍රම තමයි තාම චීනයේ අපිට දකින්න තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක මේ තව වචනයක් තියෙනවා ටියන් කියලා. ටියන් කියන එකේ අකුර ගත්තොත් හරියට අර මිනිහෙක් ඇඳලා තියෙනා වගේ අකුරක් තමයි ටියන් කියන එකෙන් පෙන්වන්නේ. ඉතින් මේ ටියන් කියන එක මේ ඇත්තටම දෙවියන් ඉන්න හෙවන් එක කියන අදහස තමයි ටියන් කියන එකේ තියෙන්නේ. ඉතින් මෙන්න මේ කාලේ අපිට වැදගත් චරිත ටිකක් එනවා. මම ආයි පාරක් මේ ෆොටෝ එක පෙන්නන්නම්. ලස්සන ෆොටෝ එකක්. මෙන්න මේ තියෙන පරණ ෆෝක් රිලිජන්ස්. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා අලුත් දෙවිවරු කණ්ඩායමක් එනවා. බුද්ධත් වෙනවා දෙවියෙක් විදියට. ඊට පස්සේ මේ අපි දන්න ක්වන්නියන්, ගෝන්නියන්, එහෙම නැත්නම් අවලෝතිකේශ්වර නාත ඉන්නවා. ඊට පස්සේ කන්ෆියුෂියස් තුමත් එක්තරා ආකාරයක දෙවියෙක්. මාරා, නාරා ඊට පස්සේ මේ හැම එකටම දෙවියෝ ඉන්නවා.
කසාද බඳිනවට අධිපති දෙවියෙක් ඉන්නවා, ඇග්‍රිකල්චර් වලට ඉන්න දෙවියෙක් ඉන්නවා, මේ වගේ මිඩ්වයිෆ්ස්ලට අධිපති දෙවියෙක්. ඔය අතරේ බුදුහාමුදුරුවොත් ඉන්නවා, කන්ෆියුස්ත් ඉන්නවා, ලාଓට්සුත් ඉන්නවා, සංක්ෂීත් ඉන්නවා. ඉතින් ඔන්න ඔය වගේ එකක් අපිට චීනෙන් බලා ගන්න පුළුවන්. නමුත් මේ පැන්තියන් එකේ එහෙම නැත්නම් මේ කොස්මොලොජි එකේ ඉන්න ප්‍රධාන චරිත කීපයක් තමයි ජේඩ් ඩෙම්පරර් කියන එක්කෙනා. යුහුවන් ජේඩ් ඩෙම්පරර් කියන අර ඉස්සර කාලේ කතා බැලුවොත් මතකද නැහැ. ජේඩ් ඩෙම්පරර්ගේ කතා ගොඩක් තියෙනවා. මට මතකයි ඉස්සර අපි පොඩි කාලේ අර මේ කතා පොත් වගේක් තිබුණා ජේඩ් ඩෙම්පරර්ගේ කතා. එයාගේ පීච් උද්‍යානයක් තියෙනවා. ඒකේ වඳුරා ගිහිල්ලා කනවා. ඔන්න ඔය වගේ ලස්සන කතා තියෙන එකක් තියෙනවා. නමුත් මේකේ ඉන්න තව විශේෂිත චරිතයක් තමයි මේ නුවා කියන චරිතය. අපි අර ඊජිප්තු පැන්තියන් එක බලනකොට ඒකෙත් හිටියා මේ මව පොළව කියන එක සහ මව කියන එක. නුවා කියන්නේ ඇත්තටම මව කියන අදහස. මේ මවගේ තිබුණු කැරක්ටර් එක ටික ටිකක් කාලයක් යනකොට ගුන්නින්ටත් ආරෝපණය වෙනවා. ගුන්නින් කියන්නේ අවලෝතිකේශ්වරනාථ කියන චරිතය. මේ ගුන්නින් සහ මව කියන දෙක ටිකක් එකට කිට්ටු වෙනවා. ඒ වගේම තව චරිතයක් ඉන්නවා පංගු කියලා. එයා තමයි ක්‍රියේටර් ඔෆ් ද වර්ල්ඩ්. පංගු. තව ගත්තොත් අපි කිචන් ගෝඩ් කෙනෙක් ඉන්නවා. කුස්සියට අධිපති දෙවියෝ. ඊට පස්සේ මුහුදට අධිපති දෙවියෝ මාසු. ඊට පස්සේ තව ඉන්න කෙනෙක් තමයි ලොන්ග්වන්. ලොන් කියන්නේ ඩ්‍රැගන් කියන එක. ඩ්‍රැගන් කින් කෙනෙක් ඉන්නවා. මේ ඩ්‍රැගන් කිනුත් ටිකක් වැදගත්. මොකද මේ ඩ්‍රැගන් තමයි මුහුදට ගංගාවලට සාගරයට අධිපති. ඒක අපේ ශිෂ්ටාචාරයේ තියෙන ඉන්දියන් සබ් කොන්ටිනන්ට් එකේ තියෙන නාගයා විදියට. මෙන්න මේ නාගයා තමයි චීනේ ඩ්‍රැගන් වෙන්නේ. ඉතින් චීනේ සතා පොඩ්ඩක් ලස්සනයි ඔළුවකුත් තියෙනවා. ඉතින් මේ ඩ්‍රැගන් ෆෙස්ටිවල් එක එහෙම බලනකොට මේ ඩ්‍රැගන්ගේ ඉතිහාසය අපිට දැක ගන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම කට්ටිය ඉන්නේ මේ ටියාන් කියන හෙවන් එකේ. දිව්‍ය ලෝකේ. ටියාන් කියන දිව්‍ය ලෝකේ. ඉතින් මේ දිව්‍ය ලෝකෙත් අර අපේ ඉන්දියානු බෞද්ධ ජෛන දිව්‍ය ලෝකේ වගේ තමයි තුසිතය වසවර්තිය ඔන්න වගේ දිව්‍ය ලෝක තියෙනවා. බ්‍රහ්ම ලෝක කියලා જાතියක් ඊට සමාන જાතියක් තියෙනවා. ඉතින් මේ ටියන් වල හැබැයි මේ ටියන් වල තියෙන දේ තමයි මේ ටියන් වල තියෙනවා මේ දෙවියන්ගේත් ක්ලාස් එකක්. ඒ කියන්නේ ඉහළ දෙවිවරු ඉන්නවා, පොෂ් දෙවිවරු ඉන්නවා, ඊට වඩා සෙකන්ඩ් ක්ලාස් දෙවිවරු ඉන්නවා, වැඩකාර දෙවිවරු ඉන්නවා. කොටිම මේ මිනිස්සුන්ගේ තියෙන ටිකම එහෙත් තියෙනවා. ඉතින් හැබැයි චීන මිනිස්සු නම් කියන්නේ ඔය දෙවියන්ගේ එක බලලා තමයි අපිත් මේක හදාගත්තේ කියලා. කාට හරි කියන්න පුළුවන් අපි තමයි දෙවියෝ නිර්මාණය කරේ කියලා. නමුත් එහෙ මිනිස්සු කියන්නේ මේ දෙවියන්ගේ ලෝකේ තියෙන එකට අනුකූලව තමයි අපිත් මේ රජ්ජුරුව එම්පරර් ඉන්නවා. ඊට පස්සේ මැතිඇමතිවරු ඉන්නවා. ඊට පස්සේ ඊට යටින් මේ සෝෂල් ස්ට්‍රැටිෆිකේෂන් කියන එක සමාජයේ ස්තර හැදිලා තියෙන්නේ අර දිව්‍ය ලෝකේ ටියාන් වල තියෙන එක බලාගෙන තමයි අපිත් හදාගත්තේ කියලා අදහසක් තියෙනවා. ඉතින් ඔය ටික තමයි අපිට චීනේ තිබුණු මුල් ආගම් ටික විදියට ගන්න හම්බෙන්නේ. මම ඊටාම ඉක්මනින් මේ චීනේ තිබුණු මුල් ආගම් ටික අපි කතා කරා. කන්ෆියුෂියස් ධර්මයේ සරලව කියන්නම් අපි ඒක දෙවෙනියට ගමු. ඒකත් ඊටාම ලස්සන දර්ශනයක් කන්ෆියුෂියස් ධර්මය කියන එක. ඇත්තටම මේකට කන්ෆියුෂියස් ධර්මය කියන්නේ මේ ඉංග්‍රීසියෙන් මට තේරුණා මේ චීන ආගම් අදහනකොට මට තියෙන ප්‍රධාන බාධාව තමයි ලැන්ග්වේජ් එක. මොකද අපි සංස්කෘත නම් ඉගෙනගෙන ටික ටික වේදය කියවන්න උත්සාහ කරාට චීනයක අපිට තනිකරම කියවන්න වෙන්නේ ඉංග්‍රීසි හරහා. එතකොට මොකක් හරි එකක් ඉංග්‍රීසි වගේ භාෂාවක් කරහා කියවනකොට ඒක ඊටාම වෙනස් වෙලා තමයි තේරෙන්නේ. ඉතින් ඒ නිසා මම මේ චීන භාෂා ටික චීන ආගම් ටික ඉගෙන ගන්නේ මගේ යාළුවෝ කීප දෙනෙක් හරහා. නමුත් මේ යාළුවෝ කීප දෙනෙක් කියන්නේ ටිකක් වයසක මිනිස්සු. එතකොට ඒ කට්ටියගේ දර්ශනය ටිකක් ආගම පැත්තට බරයි දර්ශනය පැත්තට වඩා. ඉතින් මම දන්න චීන දර්ශනය සම්බන්ධ වෝටලු යුනිවර්සිටි එකේ කෙනෙකුත් එක්කත් මම කතා කරනවා. නමුත් ඒක හරි අමාරු වැඩක් අර වෙන කල්චර් එකක තියෙන ආගම තේරුම් ගන්න එක ඉතාම අමාරු වැඩක් කියලා තමයි මට තේරුනේ. මොකද ඒකට කියන්නේ මේ කන්ෆියුෂිසම් කියලා එකක් චීන මිනිස්සු පාවිච්චි කරන්නේ නැහැ. එහේ කන්ෆියුෂියස් තුමාට එහෙම නැත්නම් කොන්ෆුෂී කියලා කෙනෙක් ඉන්නවා. ඒක හදපු එක්කෙනා. නමුත් මේ වාදයට දර්ශනයට කියන්නේ රුයිසම් කියලා. රූජියා කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ කන්ෆියුෂියස් වාදය මම දැනට ඒකට කන්ෆියුෂියස් වාදය කියලා කියන්නම්. ඒක අපි කටට හුරු හින්දා. නමුත් ඇත්තට මේකේ නම රුයිසම්. රූජියා කියන වාදය තමයි දර්ශනය. මේක ආගමකට වඩා මේක පොලිටිකල් මොඩල් එකක් කියලා තමයි මට තේරෙන්නේ. ඒ කියන්නේ ඇත්තට මේක ආගමක් කියනවට වඩා ඒක සෙකියුලර් ෆිලොසොෆි එකක් විදිහට ගන්න පුළුවන්. හරියට කොමියුනිස්ට් වාදය වගේ.
දැන් කොමියුනිස්ට්වාදය ඒකේ ආගමික ලක්ෂණ තියෙනවා. ආගමක් යනු මොකක්ද කියන එක ඩෙෆිනිෂන් එකක් තියෙනවා. නමුත් ඊටාම ප්‍රබලව සමාජයේ බැහැගත් මුල් වෙච්ච මතවාදයක් වගේ තමයි මට මේ කන්ෆියුෂියස් ධර්මයේ තේරෙන්නේ. මම ඒක ඊටාම ලස්සන දෙයක් දැක්කා. ඒක තමයි මෙන්න මේ කන්ෆියුෂියස් ධර්මයේ කතා කරන ප්‍රධාන පැති දෙකක් තමයි මේ සාර ධර්ම සහ අභිචාර කියන පැත්ත. ඒ කියන්නේ morality and rituals කියන දෙක ගැන ඊටාම සූක්ෂම විදිහට ඒක කතා කරනවා. හැබැයි ඒක කතා කරාට මෙන්න මේ දෙක මේ ලෝකයේ මුල එහෙම නැත්නම් මේ ලෝකේ කන්ට්‍රෝල් කරන දෙවියන් හරි ෆෝස් එක හරි මොකක්ද කියන එක සහ මරණින් මතු වෙන දෙක ඒකේ කතා කරන්නේ නැහැ. ඉතින් ඒක නිසාම මෙන්න මේ තියෙන කන්ෆියුෂිසම් එක අපිට වෙන මොකකට හරි ඔබන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට අපි කැතොලිසම් ක්‍රිස්තියානිටි අරගෙන ක්‍රිස්තියන් හරි ඉස්ලාම් හරි දෙවියෝ මෙතනට දාලා ඒකේ තියෙන ස්වර්ගයට යන ක්‍රියාවලිය මෙන්න මෙතනින් දැම්මට පස්සේ කන්ෆියුෂිසම් එක ඒක මික්ස් කරන්න පුළුවන්. ඒ වගේම බුද්ධාගමේ තියෙන දෙවියන් එහෙම නැත්නම් පටිච්ච සමුප්පාදය කියන එක මෙතන උඩට දාලා පුනර්භවය වගේ අදහස් මෙතනට දාලා මේ සාරධර්ම විචාරය එක කන්ෆියුෂියස් බුද්ධාගමක් අදහන්න පුළුවන්. කන්ෆියුෂියස් ඒක නිකන් අජිනමොටෝ වගේ ඕන එකට දාලා අරගෙන යන්න පුළුවන් ගතියක් තියෙනවා මේ කන්ෆියුෂියස් ධර්මයේ තුල. මේ කන්ෆියුෂියස් ධර්මයේ තියෙන ඔන්න ඕක අපිට විශේෂයෙන් ওই කතෝලික සභාව එක තැනකදී මම දැක අහලා තියෙනවා පෝප්තුමා මේ කන්ෆියුෂියස් කතෝලිකයන්ගේ සමහර රිචුවල්ස් ඕකේ කියලා කියනවා. මොකද ඒ කට්ටියගේ මේ අභිචාර ක්‍රම ගොඩක් තියෙනවා. මේ කවුරු හරි මැරුණාට පස්සේ මොකද්ද කරන්නේ ඒ කියන කතා ටික. ඉතින් අන්න ඒක කතෝලික කොන්ෆියුෂියස් වරුන්ට පෝප්තුමා අවසරයක් දෙනවා ඒක දිගටම කරගෙන යන්න කියලා. ඉතින් ඒ කියන්නේ මට තේරෙන්නේ ඒක ටිකක් රිලිජන් නියුට්‍රල් ගතියක් තියෙනවා. ඒකයි මම ඒකට කිව්වේ සෙකියුලර් ෆිලොසොෆි එකක් කියලා. ඒ කියන්නේ දැන් කොමියුනිස්ට්වාදී කතෝලිකයෝ ඉන්න බෑ මොකද ඒක ටිකක් වෙනස් එකක්. නමුත් එහෙම ඉන්න පුළුවන් නේ. එහෙම නැත්නම් විද්‍යාව හදාරන බුද්ධාගමේ මිනිස්සු ඉන්නවා. ක්වොන්ටම් ෆිසිසිස්ට්ලා ඉන්නවා කතෝලික. ඒ වගේ ගතියක් මේ කන්ෆියුෂියස් වාදී තියෙනවා රුයිසම් වල. ඉතින් මේකේ මූලික චරිතය තමයි කන්ෆූෂි කියන චරිතය. අපි පස්සේ මේක ගැන දිගට කතා කරමු. නමුත් මේකේ තියෙන ප්‍රධාන අදහස් තුනක් තියෙනවා මේ පියපුතු සම්බන්ධතාවය. ස්වාමියා දාසයාගේ සම්බන්ධතාවය සහ ස්වාමියා භාර්යාවගේ සම්බන්ධතාවය. ඔන්න ඔය කියන සම්බන්ධතා තුන සහ මේ ඉන්ටරැක්ෂන් එක කරන්න තියෙන මෝරල් ෆ්‍රේම්වර්ක් එක මොකක්ද කියන එක වටේ තමයි කන්ෆියුෂිසම් යන්නේ. හැබැයි මේ කන්ෆියුෂිසම් අර අපි කලින් කතා කර Han ඩයිනස්ටි එකේ මේ Han ඩයිනස්ටි එක කියනවා චීනයේ තිබුණු ෆස්ට් ගෝල්ඩන් ඒජ් එක කියලා. දැනටත් චීනයේ ඉන්න වැඩි හරියක් මිනිස්සු මේ Han මිනිස්සු කියන අදහස් තියෙනවා. චීනයේ මැන්ඩරින් කතා කරනවා, කැන්ටනීස් කතා කරනවා, යට පැත්තේ ෂෙන්ජෙන් කැන්ටන් වගේ ප්‍රාන්තවල. නමුත් බේජිං ෂැන්හයි වල කතා කරන්නේ මැන්ඩරින් භාෂාව. ඉතින් මෙන්න මේක පිටිපස්සේ චීනයේ ඉන්නේ මේ Han මිනිස්සු කියන අදහස තියෙනවා. ඒ Han කියන එක ටිකක් අර ගොවිකම කුලය වගේ ටිකක් අර චීනයේ තියෙන ප්‍රබල කුලයක්. චීනි මිනිස්සු බහුතරයක් Han කියලා කියනවා. ඉතින් මේ Han ඩයිනස්ටි එකේ කාලේ වෙච්ච දේවල් ඒ කාලෙම තමයි මේ ග්‍රේට් වෝල් එකත් හොඳට බැඳලා ඉවර කරන්නේ. ඉතින් ඒක ටිකක් ඉම්පෝටන්ට් මේ මිනිස්සුන්ගේ මතවාද ෂේප් කරන්නේ ඉම්පෝටන්ට් වෙච්ච තැනක් මේ Han යුගය. මේ Han යුගයේදී ඒ රාජ්‍යයට සේවකයෝ බඳවා ගන්නකොට ඉම්පීරියල් එක්සැමිනේෂන් එකේදී මේ අහන ප්‍රශ්න ටිකේ තියෙන්නේ කන්ෆියුෂියස් ධර්මය ගැන. ඉතින් ඒක ඒ නිසා ඒක ගොඩක් මේ චයිනීස් මිනිස්සුන්ගේ මතවාද වලට බද්ධ වෙලා තියෙනවා. කොටින්ම දැනට උනත් අපි චයිනීස් මිනිස්සෙක් ආශ්‍රය කරනකොට අපි යාළුවෙක් ආශ්‍රය කරනකොට එයාලගේ මතවාද ගොඩක් ෂේප් වෙලා තියෙන්නේ මෙන්න මේ කන්ෆියුෂියස් ධර්මයේ තිබුණු මූලික ගුණාංග වලින්. ඉතින් ඒක ටිකක් බලන්න නිරීක්ෂණය කරන්න. කන්ෆියුෂියස් ඉගෙන ගත්තම අපිට මේ මිනිහා හිතන විදිය ෂේප් වෙච්ච විදිය පොඩ්ඩක් හොයාගන්න පුළුවන්. එතකොට ඊළඟ එක තමයි අපිට මෙතන දකින්න තියෙන මේ අනිත් ඉන්දියාව වගේ රටවල් වල ආගම් වලට වඩා චීනයේ තියෙන ආගම් හැම එකක්ම වගේ. එතම ඉන්දියාවත් එහෙම තමයි. අපි ග්‍රීක රෝම පැත්තට ගියත් එහෙම තමයි. නමුත් විශේෂයෙන් මේ චයිනීස් ආගම් දර්ශන සියල්ලම පොලිටික්ස් එක්ක සම්බන්ධයි. ඊටාම තදින් සම්බන්ධයි පොලිටික්ස් එක්ක. උදාහරණයක් විදිහට මේ කන්ෆියුෂිසම් කියන එක ඊටාම තදින් චීන රාජ්‍ය ක්‍රමයත් එක්ක බැඳිච්ච දර්ශනයක්. ඒ චීන රාජ්‍යයට අවශ්‍ය මොරැලිටි රිචුවල්ස් අපිට හම්බ වෙන්නේ මේ
කන්ෆියසියස් ධර්මය. එතකොට කන්ෆියසියස් තුමා මේක ගන්න විදිහත් අපි පස්සේ කතා කරමු. කොහොම නමුත් ඊළඟට එන දාઓයිසම්, බුද්දිසම් මේ ඔක්කොම මේ රාජ්‍ය තන්ත්‍රයත් එක්ක ඊටාම රුජු සම්බන්ධතාවයක් තියෙනවා. ඉතින් මේක ඇත්තටම අපිට චීනෙ විතරක් නෙවෙයි අපි ක්‍රිස්තියානි ආගම ගත්තොත් ජේසුස් ක්‍රිස්තුස් තුමාගේ ධර්මයත් රෝම අධිරාජ්‍යයට සම්බන්ධව තමයි ඩිවලොප් වෙන්නේ. ඒක ඉතින් පැහැදිලිවම පොලිටික්ස් කියන එකක් මේ ආගම්වල ප්ලේ වෙනවා. එතකොට ඒකයි මම කියන්නේ දැන් අපි ලංකාව බුද්ධ ආගම වෙලා තියෙන්නේ අශෝක අධිරාජ්‍යයේ රෝ වගේ කට්ටිය හින්දා. ඒ කාලේ හිටපු රෝ වගේ කට්ටිය අපිට බුද්ධ ආගම වෙනවා. ඉතින් දැන් මිනිහෙක්ට ඕක කිව්වහම ඒක බාර ගන්න කැමති නැහැ. දැන් මම ෆිලිපීනි ගියාම මෙහි රෝමානු කතෝලික මිනිස්සු ඉන්නවා. ඒක මැගලන්ගේ රාජ්‍ය අල්ලා ගැනීමේ යාන්ත්‍රණය කිව්වොත් මිනිසුන්ට තරහ යනවා. මේක සෙන්සිටිව් තැන්නේ ආගම වගේ තැන්, විශ්වාස තැන්. නමුත් ඉතින් ඇත්තටම පිටිපස්ස හැරිලා ඉතිහාසය දිහා බැලුවහම මේකේ තියෙන පොලිටිකල් ඉන්වෝල්ව්මන්ට් එක සහ ඒකේ තියෙන අර සද්භාවයක් නොමැතිකම, සද්භාවයකින් කරන වැඩවලට වඩා බලය අල්ලා ගැනීමට කරන වැඩ ගොඩක් අපිට පේනවා. එතකොට මේ බලය අල්ලා ගැනීමට ඒ දර්ශනවාද පොඩ්ඩ ටියුන් කරලා ඇඩ්ජස්ට් කරන එක. ඒක අපිට ඉතින් දැක ගන්න පුළුවන්. සමහරට කන්ෆියුෂියස් කියපු එක නෙවෙයි Han Dynasty එකේ රජුරෝ කරන්නේ. කන්ෆියුසිසම් කියලා. එතකොට ලාවුත්සු කියන වැඩ නෙවෙයි දාઓයිසම් පාවිච්චි කරන්නේ. ඒ වගේම තමයි බුදුහාමුදුරුවෝ කියපු ඒවා නෙවෙයි බුද්ධ ආගම කියලා කරන්නේ. ඉතින් එන්න එක ටිකක් අපි සැලකිලිමත් වෙමු. නමුත් අපි මේ ආගම් තුන ඉගෙන ගත්තට පස්සේ චයිනීස් බුද්දිසම්, කන්ෆියුෂිසම් and ඩාઓයිසම් ඉගෙන ගත්තට පස්සේ අපි පොඩි ඇනලිසිස් එකක් කරලා බලමු කොහොමද මේක මේ පොලිටික්ස් වලට සහ එකිනෙකට බද්ධ වීම තුළදී මේක සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඉතින් අපි ඩාઓයිසම් පැත්තට આવොත් මේ ඩාઓයිසම් වල කොටස් කීපයක් තියෙනවා. හුවං ලාओ ඩාઓයිසම් කියලා එකක් තියෙනවා. අර ඒක විශේෂ ලාවුත්සුට පස්සේ ආපු විශේෂ ව්‍යාපාරයක්. ඒ වගේම තව විශේෂ කෙනෙක් තමයි මේ සන් ඩාවලින් කියන ලාවුත්සු වාදය. ඒක අර ලාවුත්සු දර්ශනය එකින් පැත්තකට ගිහිල්ලා ලාවුත්සු රිලිජන් එකක් බවට පත් වෙනවා මේ පළවෙනි ශතවර්ෂයේ 100 CE ඒ කියන්නේ කොමන් ඉරා එකේ CE දී විතර පටන් ගත්ත එකක්. අනුරාධපුර යුගයේදී මේ සන් ඩාවලින් කියන තාओ ආගම පටන් ගන්නවා. ඒකට කියන්නේ Way of the Celestial Master කියලා. ඉතින් මෙන්න මේ දර්ශනය ආගම වෙනකොට ආයි පාරක් මේක ගන්න කට්ටියගේ අතර පොඩි වෙනසක් මට දකින්න තිබුණා. ඒක තමයි මේ රිලිජන් කියන එකට කලින් මේ චීනය, ඉන්දියාව වගේ රටවල් තියෙන ප්‍රධාන ස්තර දෙකක් තියෙනවා. එකක් තමයි මේ එලිට් පන්තිය. ඒ කියන්නේ සල්ලි තියෙන, බලය තියෙන කොට්ටාසයක් ඉන්නවා. ඊට පස්සේ දාසයෝ ටිකක් ඉන්නවා. ඒ කට්ටියට යටින් වැඩ කරන ගොවියෝ, කම්කරුවෝ, ඒ වගේ කට්ටියක් ඉන්නවා. මෙන්න මේ ස්තර දෙක අපිට ඉන්දියාවේ, චීනයේ, ඊජිප්තුවේ කියන පරණ ශිෂ්ටාචාර හැම එකේම වගේ දකින්න පුළුවන්. දැන් මේ බටහිර රටවල් වල ඒක ටිකක් අඩුයි. ටිකක් සමාජය සමාන ස්තරවල ඉන්නේ. ඉගැලිටේරියන් සමානාත්මතාවයක් තිබුණාට ඉස්සර මේ පැහැදිලි දෙබෙදුමක් තියෙනවා. ඉතින් මෙන්න මේ උඩ ස්තරයේ ඉන්න කට්ටියට තමයි අකුරු කියවන්න, ඇකඩමිකලි මොනවා හරි කියවන්න අවස්ථාව තියෙන්නේ. එතකොට යට ඉන්න කට්ටියට ඒ දේවල් එච්චර තේරෙන්නේ නැහැ, පොත්පත් කියවන්න හම්බෙන්නේ නැහැ. ටිකක් පටු අවබෝධයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඒකෙන් කියන්නේ හිත නිවාගත්ත මිනිස්සු එතන නැහැ කියන එක නෙවෙයි. නමුත් යම් දේවල් ගැන අඩු දැනුමක් තියෙන්නේ. මොකද නොලෙජ් එක එන ක්‍රමයක් නැහැ ඒ කට්ටියට. ඉතින් මේ ෆිලොසොෆර්ස්ලා කියන කට්ටිය ගත්තොත් ප්ලේටෝ, ඇරිස්ටෝටල්, බුද්ධ, කොන්ෆියුෂියස්, ලාओत्सු කියන ඔක්කොම ගත්තොත් මේ උඩ ස්තරයට කිට්ටුවෙන් ඉන්න කට්ටියක් තමයි ඉන්නේ. කොටිම මාක්ස් ඇන්ගල්ස් වගේ කට්ටිය ගත්තත් එයාලා මේ අකුරු කියවන්න පුළුවන් ටිකක් සමාජයේ ඉහළ ස්තරයකට සම්බන්ධ කට්ටියක් තමයි ෆිලොසොෆර්ස්ලා විදියට ඉන්නේ. එතකොට ඒ කට්ටිය සහ ඒ කට්ටියගේ වටේ ඉන්න අනිත් රාජ්‍යතාන්ත්‍රිකයෝ, උසස් රජවරු, රජකුමාරවරු ඉගෙන ගන්න එක සහ කොමන් මෑන් ඉගෙන ගන්න එක අතරේ ඔන්න ඔය ෆිලොසොෆි ඇන්ඩ් රිලිජියස් කියන වෙනස තියෙනවා. පල්ලෙහා ස්තරයට මේක ගොඩක් එන්නේ රිලිජියස් විදියට. ඉතින් අර සන් ඩාවලින්ගේ තාවෝවාදය ඇත්තටම කොමන් මිනිහට තමයි ફોකස් කරලා තියෙන්නේ. හං ලාෝගේ එහෙම නැත්නම් හුවං ලාෝගේ, සන්සීගේ, ලාओत्सුගේ ධර්මයේ ටිකක් අර උඩ ඉන්න මිනිහට තමයි ફોකස් වෙලා තියෙන්නේ. එහෙම ගතියක් තියෙනවා. ඒක අපිට බුද්ධ ආගමෙන් දකින්න පුළුවන්. බුද්ධ ආගම කොමන් මෑන්ගේ ආගමක් වෙන්නේ අශෝක අධිරාජ්‍යයෙන් පස්සේ.
ඊට කලින් බුදුහාමුදුරන්ට දැන් දැනට උනත් ඉන්දියාවේ ගියාම තියෙන චෝදනාවක් තියෙනවා බුද්ධ කියන්නේ සල්ලි තියෙන මිනිස්සුන්ට විතරක් ධර්මය උගන්වපු කෙනෙක් කියලා. රිච් මෑන්ස් ගුරු කියලා අදහසක් තියෙනවා බුදුහාමුදුරන්ට. මොකද අපි ගත්තොත් පළවෙනි 80 මහා ශ්‍රාවකයන්ගෙන් වැඩි හරියක්ම ටිකක් ඉහළ පියයි සම්මත පන්තියක ඉඳලා ආපු කට්ටියක්. ඉතින් එහෙම එකක් තියෙනවා. මේ නාගරික මිනිස්සුන්ගේ ඉඳලා ග්‍රාම්‍ය මිනිස්සුන්ට ෆිලොසොෆි එක ට්‍රාන්ස්ෆර් වෙනකොට ඒකේ රිලිජියස් ගතිය වැඩි වෙන ගතියක් පේන්න තියෙනවා. ඒකත් එක්ක මේ තව විශේෂ දෙයක් අපිට බලන්න තියෙන මේ early Buddhism and Taoism අතරේ ලොකු ෆයිට් එකක් තියෙනවා. ඒ කියන්නේ විශේෂයෙන් ජින්ගිස් ખાન මොගල් අධිරාජ්‍යවරු මොගල් ජින්ගිස් ખાන් කුබ්ලයි ખાන් වගේ අධිරාජ්‍යවරු 500 වෙනි 500 300 200 වගේ කාලෙදී 1200 වගේ කාලෙ වෙනකොට මේ බුද්ධාගමේ හාමුදුරුවෝයි තව හාමුදුරුවෝයි දෙගොල්ලොන්ට එකතු වෙලා වාද කරන්න කියලා ඒ දෙක දිහා බලාගෙන පොඩි ජොලියක් ගත්ත වගේ එකක් වෙන්න තියෙනවා. ඇත්තටම ඒ මොංගල් අධිරාජ්‍යවල මොංගෝලියානු අධිරාජ්‍යවරු මේ දර්ශන වලට හරි කැමතියි. ඉතින් ඒ කට්ටිය අර කට්ටියට ඉන්වයිට් කරලා කට්ටියට වාද කරගන්න කියලා බලාගෙන ඉඳලා තියෙන ගතියක් තියෙනවා. ඒකේ තියෙන යම් ලිටරේචර් තියෙනවා. ඒත් එක්කම මේ දෙගොල්ලොන්ගේ පොඩි තිබුණු රයිවලරි එකක් අපිට දිගින් දිගටම දකින්න පුළුවන්. ලාවුත්සු කට්ටිය කියනවා බුදුහාමුදුරුවොත් ලාවුත්සුගේ ගෝලෙක් කියලා. මොකද ලාවුත්සු බටහිර පැත්තට යනවා බුදුහාමුදුරුවන්ගේ කාලෙම. එතකොට මේ බුදුහාමුදුරුවොත් ලාවුත්සුගෙන් අහගෙන තමයි මේවා අපිට කියලා දෙන්නේ කියලා එකක් කියනවා. බුද්ධාගමේ කට්ටිය කියනවා නෑ බුදුහාමුදුරුවෝ ඔරිජිනල් ලාවුත්සුගේ කට්ටිය තමයි ඒවා මේ ලාවුත්සුගේ කියලා අරගෙන ඇත්තම බුදුහාමුදුරුවන්ගේ දර්ශනය තමයි කියන්නේ කියලා ඔන්නම පොඩි රණ්ඩුවක් තියෙනවා. සමහරලාට ඒ රණ්ඩුව රජතුමාගේ අනුග්‍රහය ගන්න එක තැනට වෙනකල් යනවා. ඉතින් අපිට මේක දිගින් දිගටම දකින්න වෙනවා ලෝකයේ තේරවාදී දික මහා විහාර භික්ෂුවයි අභයගිරි මහායානික අභයගිරි භික්ෂුවගේ රණ්ඩුව. එතකොට ඇන්ග්ලිකන් නිකාය, රෝමානු කතෝලික නිකාය ඔය වගේ මේ පොලිටික්ස් එක්ක සම්බන්ධ එකක්. හරි ඒ කතා ටික අපි ඔක්කොම පැත්තකින් තියමු. දැන් අපි බැලුවොත් මේ ලාවුත්සුගේ වාදය මොකක්ද කියන එක. මේ ලාවුත්සුගේ කතාව ඉතාම ලස්සන කතාවක්. ලාවුත්සු සව් ඩයිනස්ටි එකේ අර මං පෙන්නේ ඔය විශේෂ ගෝල්ඩන් ඊරා එක තෝට් එකේ මෙන්න මේ චෝ ඩයිනස්ටි එක තියෙන කාලේ ZHOU චෝ ඩයිනස්ටි එකේ කාලේ ඒ අධිරාජ්‍යයේ හිටපු ලිපි ලේඛකයෙක් එහෙම නැත්නම් රෙකෝඩර් කෙනෙක් කියලා ලාවුත්සු කියන කෙනා ඉඳලා තියෙනවා. එතකොට මේ ලාවුත්සු කියන නමේ තේරුම තමයි ඕල්ඩ් මාස්ටර් කියන එක. රෙකෝඩ් කීපර් කෙනෙක් විදිහට හිටපු මේ චෝ ඩයිනස්ටි එකේ ලාවුත්සු මේ අධිරාජ්‍යයේ සිද්ධ වෙන වැඩ ගැන පොඩ්ඩක් කලකිරෙනවා. සමහර කතා තියෙනවා ලාවුත්සුයි කන්ෆියුෂස් තුමයි එකතු වෙලා කතා බහ කරත් කියලා. නමුත් සමහරු කියනවා ඒක එහෙම වුණේ නැහැ කියලා. ඉතින් මේ අධිරාජ්‍යයේ වැඩ ගැන කලකිරෙන ලාවුත්සු හරකෙක්ගේ පිටේ නැගලා බටහිර පැත්තට යනවා. එතකොට දැන් බීජිං පැත්තේ ඉඳලා බටහිරට යනකොට ඔය ටිබෙටය ඒ පැත්තට වගේ තමයි යන්න තියෙන්නේ. එහෙම යනකොට ඒ රටේ හිටපු මේ බෝඩර් කන්ට්‍රෝල් එකෙන් මේ ලාවුත්සුව නවත්තනවා. නවත්තලා ඇත්තටම පොඩ්ඩක් ලාවුත්සුට තර්ජනය කරා කියලා වගේ තමයි මට නම් තේරෙන්නේ. එයාලා කියනවා ලාවුත්සු යනවනම් මේ ඔයා දන්නේ ඒවා ලියලා යන්න ඕනි කියලා. මොකද ලාවුත්සු මේ පරණ චයිනීස් ස්ක්‍රෝල්ස් ගොඩක් කියවපු එක්කෙනෙක් කියන මතේ තියෙනවා. මොකද ඊටත් අවුරුදු 2000කට කලින් ඉඳන් ලියාගෙන එන මේ චයිනීස් ලියමන් වල තියෙන පරණ ධර්මයේ ලාවුත්සු කියවලා ඉතින් මෙන්න මේ ලාවුත්සුගේ ධර්මය ලියන්න කියලා කිව්වහම තමයි ලාවුත්සු ටාओ ටේ චින් කියන එහෙම නැත්නම් ඩාओ ඩේ චින් කියන පොත ලියන්නේ. ඒක තමයි තාओ වාදයේ තියෙන ප්‍රධාන පොත. මෙන්න මේකට තාओ කියලා කියන්නේ ටිකක් බටහිර හුරුවක් තියෙන කට්ටියක්. නමුත් ඇත්තටම නම මේකේ ඩාओ කියන චයිනීස් නම. ඉතින් මේ ඩාओ ඩේ චින් කියන පොත තමයි මේ ලාවුත්සු මෙතනදී ලියන්නේ. හැබැයි දැන් ওই කතාව ඔහොම කිව්වට මේ ලාවුත්සු කියන චරිතය ඇත්තටම හිටපු එක්කෙනෙක්ද කියන ප්‍රශ්නය දිගින් දිගටම තියෙනවා. ඉතින් එක්තරා ආකාරයකට ඔය අදහස බුදුහාමුදුරුවෝ ජෛන මහාවීර වගේ කට්ටියටත් තියෙනවා. මේ කට්ටිය ඇත්ත චරිතද නැත්නම් කොච්චරක් ඇත්තද ඕකේ කියන ප්‍රශ්නේ එනවා. නමුත් ලාවුත්සු නම් ගොඩක් වෙලාවට එහෙම හිස්ටොරිකල් චරිතයක් අපිට පොත්වල ඒ කාලේ යුගයේ පොත්වල ලියවිලා නැහැ. පසු කාලීන පොත්වල තමයි ලාවුත්සු කියලා කෙනෙක් හිටියයි කියලා ලියලා තියෙන්නේ. එතකොට සමහර අදහසක් තියෙනවා ලාවුත්සු කියන්නේ එක්කෙනෙක්ට නෙවෙයි ඒක ගුරුකුලයක් කියලා. ඒ
ටව් ටේචින් එක්කෙනෙක් ලියපු පොතක් නෙවෙයි ගොඩක් දෙනා ලියපු පොතක් තමයි කියලා. ඉතින් මේ ත්‍රිපිටකය වගේ තමයි ඩව් ඩේචිනුත්. ඉතින් ඒක කීප දෙනෙක් එකතු වෙලා ලියපු පොතක් කියන අදහස තමයි දැනට තියෙන ප්‍රධාන මතය. හැබැයි මේ ඩාව් වාදයේ ඉන්න ප්‍රධාන කීප දෙනෙක් ඉන්නවා. මම මීට කලිනුත් එක දවසක් උදාහරණයක් ගෙනාවා අර Dream and Butterfly කියන පොත ජංග්සූගේ සංග්සී එහෙම නැත්නම් ජංග්සූගේ. ඉතින් මේ ලාව් ට්සුගේ ඩව් ටේචින් වලට අමතරව සංග්සී කියන පොතත් ඉතාම ලස්සන පොතක්. මම පෞද්ගලිකව ඉතාම ප්‍රිය කරන ලස්සන අදහස් තියෙන පොතක්. මෙන්න මේ ඩව්වාදී පොත් දෙක. නමුත් එතනින් පස්සේ මේ ඩව්වාදය නැවත තවත් පැත්තකට හැරෙනවා මේ ඇල්කෙමි කියන පැත්තට. ඇල්කෙමි කියන්නේ ටිකක් කෙමිස්ට් වගේ පැත්තක්. මේ කොහොමද අපිට ඕන කෙමිකල්ස් හදාගන්න පුළුවන් මර්කරිත් එක්ක විශේෂයෙන් රසදිය කියන එකත් එක්ක ලොකු සෙල්ලම් ටිකක් යනවා. මේ රසදිය වලින් කොහොමද අපි ඉමෝටල් වෙන්නේ? අන්න ඒ වගේ තියෙන ටිකක් තියෙනවා. ඉතින් නමුත් මේ පස්සේ කාලෙක මේ ඇල්කෙමි කියන එක අවුටර් ඇල්කෙමි ඉනර් ඇල්කෙමි කියලා දෙකක් හදා ගන්නවා. මේ ඉනර් ඇල්කෙමි කියන්නේ අභ්‍යන්තර මෝක්ෂය පැත්තට යනකොට අවුටර් ඇල්කෙමි රසදිය එක්ක කෙමිකල්ස් එක්ක වැඩ කරන පැත්තක් තමයි තියෙන්නේ. එතකොට මේක එක මාස්ටර් කෙනෙක් ඉන්නවා ගේ හොන් කියලා. එයාට කියන්නේ මාස්ටර් ඔෆ් සිම්ප්ලිසිටි. ඉතාමත් ලස්සන කතාවක්. එයා මේක ගොඩක් කතා කරනවා මේ ඉනර් ඇල්කෙමි කියන පැත්ත ගැන. ඊට පස්සේ අර මං කියපු සව් ඩව්ලින් කියන පූජකතුමා එනවා. එයා තමයි මේ ඩව්වාදය රිලිජන් එකක් බවට පත් කරන්නේ. එක්තරා ආකාරයකට මට හිතෙනවා අපේ මිහිඳු හාමුදුරුවෝ වගේ කියලා. ඉතින් ඒක ඊටම වැදගත් කැරක්ටර් එකක්. සව් ඩව්ලින් සැන් ඩව්ලින් එයා තමයි මාස්ටර් සෙලෙස්ටියල් මාස්ටර් කියන මූවමන්ට් එක ගේන්නේ. ඊට පස්සේ තව මාස්ටර් කෙනෙක් ඉන්නවා මේ ඉනර් ඇල්කෙමි ගැන කතා කරන විශේෂයෙන්ම මේ බෞද්ධ ආගමේ තන්ත්‍රයානේ තිබුණු යෝගාචාරවාදී අදහස් එකතු කරපු මෙඩිටේෂන් වලට ගොඩක් ඒක ගේන තව මෙඩිටේෂන් වලට එක ගේන චෙන් ටුවන් කියන ගුරුතුමා ඉන්නවා. එයා නම් ඉන්නේ 10 වෙනි ශතවර්ෂයේ අවුරුදු 1000ක් විතර ගියාම දැන් මීට අවුරුදු 1000කට විතර උඩදී ඊට පස්සේ හම්බෙන තව ප්‍රධාන කෙනෙක් තමයි ටායි චී කරලා තියෙනවා නම් කවුරු හරි සැන් ෆෙන් කියන මාස්ටර්. එයා මේ ඩාවෝවාදය සහ තායි චී අතර ලොකු සම්බන්ධයක් ඉදිරියට ගේනවා. ඉතින් එක කතාවක් තියෙනවා චීනේ මේ මහගුරුලා තුන්දෙනා කොන්ෆියුෂියස්, ලාව් ට්සු සහ බුද්ධ එක දවසක් එකතු වෙලා මේ විනාකිරි බෝතලයක රස බැලුවලු. විනාර චයිනීස් මැටි කලයක තියෙන විනාකිරි ටිකක් කටගාලා බැලුවලු. කොන්ෆියුෂියස් කිව්වලු විනාකිරි ඇඹුල් කියලා. බුද්ධ කිව්වලු විනාකිරි තිත්තයි කියලා. ලාව් ට්සු කිව්වලු විනාකිරි පැණි රහයි කියලා. ඒ කතාව පිටිපස්සේ තියෙනවා මේ ලෝකයේ පැවැත්ම ගැන මේ තුන්දෙනා දරපු මත ටික. කොන්ෆියුෂියස් ටිකක් ඒක ඇඹුල් කියලා තමයි අරන් තින්නේ. බුදුහාමුදුරුවෝ කියනවලු මේක තිත්තයි, මේක අසාරයි, මේක තිත්තයි, මේක හරි නෑ කියලා. ලාව් ට්සු කියනවලු මේක පැණි රහයි කියලා. ඉතින් ඔන්න ඔය අදහස් ටික අපිට පොඩ්ඩක් බලන්න පුළුවන්. හැබැයි මේ ලාව් ට්සු, බුද්ධ and කොන්ෆියුෂියස් කියන තුන්දෙනාම අර නයිලිසම් නාස්තිකවාදී ලේබලේ ඒ තුන්දෙනාටම ඇලවිලා තියෙනවා. එහෙම ගතියක් තියෙනවා. නාස්තිකවාදී කියන්නේ අර ලෝකේ ಗುಣ වර්ණනා කරනවට වඩා කාම ලෝකේ ಗುಣ වර්ණනා කරනවට වඩා ඒකේ තියෙන ටිකක් නරක පැත්ත පෙන්නනවා වගේ අදහසක්. මොකද මම එහෙම කියන්නේ අපි ගත්තොත් වයිකින් වරු එහෙම අදහපු පේගනිසම්. ඒ කට්ටිය රෝම අධිරාජ්‍යයේ තිබුණු පේගනිසම් ආගම මේ හීඩොනිස්ටික් ගතියක් පෙන්වනවා. ඒ කියන්නේ ලෝකයේ තිබුණු කාමේ සුඛ පැත්ත පෙන්වනවා. කාමය තමයි කරන්න පුළුවන් හොඳ මේක කියලා පෙන්වනවා. නමුත් කොන්ෆියුෂියස් විනාකිරි ඇඹුල් කියනවා. බුදුහාමුදුරුවෝ ලෝකේ තිත්තයි කියලා කියනවා විනාකිරි. ලාව් ට්සු කියනවා විනාකිරි පැණි රහයි කියලා. එහෙම අදහසක් තියෙනවා. ඉතින් මේ ඩව් ඩේචින් වගේ දර්ශනයක තියෙන ෆිලොසොෆි එක මං තාවෝවාදය ගැන කතා කරන මේ මම දන්න අංකල් කෙනෙක් ඉන්නවා මගේ යාළුවෙක්ගේ තාත්තා. යා මැලේසියාවේ ඉන්න මට මේ පාරත් හම්බුණා. ඉතින් ඒ අංකල්ගේ දාවෝවාදය අපේ සාමාන්‍ය මේ තාත්තා කෙනෙක්ගේ බුද්ධ ආගම වගේ තමයි ශ්‍රී ලංකාවේ. ඒක ගොඩක් රිචුවල්ස් එක්ක බැඳලා තියෙන රිලිජියස් එකක්. අර සැන් ඩව්ලින්ගේ ආගම. නමුත් ඩව් ඩේජින් කියවන්න පුළුවන් නම් කාට හරි ඒකේ තියෙන වෙනත් දර්ශනයක් තියෙනවා. ඉතින් මේ ඩව් ඩේජින් කියන එකේ තියෙන ප්‍රධාන අදහස් දෙකක් තමයි ඩාවෝ කියන එක. ඩාවෝ එහෙම නැත්නම් ඩාවෝ සහ වෙයි
කියන එක වෙයි කියන්නේ and දාවෝ කියන එක මේ ලාඋත්සි කියන එක තමයි මිනිස්සයා එහෙම නැත්නම් ගුරුකුලය. නමුත් දාවෝ කියන එක තමයි මේකේ සෙන්ට්‍රල් අදහස. මේ දාවෝ කියන එක ඇත්තටම ටිකක් අමුතු අදහසක්. ඒකට මටත් තාම මං හිතන්නේ හරියට තේරිලා නැහැ මේ මොකද්ද කියන්නේ කියලා. මේ චයිනාවල තියෙන භාෂාමය ගැටලුව හින්දා මොකද මේකට අර්ථකථන කීපයක් තියෙනවා. එකක් තමයි මේ yin and yang කියන අදහස තියෙනවා. Which is yin and which is yang is Tao. ඒ කියන්නේ මේ yin yang දෙක එකතු වෙන තැන තමයි එකතු වෙන එකට තමයි Dao කියලා කියන්නේ කියන අදහස තියෙනවා. ඒකට ප්‍රසිද්ධ මේ ගාතාවක් වගේ තියෙනවා yin yang sei wei Dao කියලා. ඒක මේ කොහෙද හරි මම දැකලා තියෙන ප්‍රසිද්ධ අදහසක්. ඒ කියන්නේ මේ yin yang දෙකේම එකතුවට තමයි මේ දෙක එකතු වෙන තැන තමයි merge වෙන තැන තමයි Dao කියලා කියන්නේ කියලා. ඉතින් ඒක දෙක Dao ගැන අපිට හරිය අදහසක් ඉන්නේ නැහැ. Encounter between yin and yang කියන එකට දාවෝ කියනවා. මේ තව දාවෝ දේජින් පොතේ කියන ප්‍රධාන අදහසක් තමයි කතා කරන්න පුළුවන් දාවෝ ඇත්ත දාවෝ නෙවෙයි කියලා. එහෙම තව විදිහට කිව්වොත් අපි දාවෝ ගැන කතා කරන්න යෑම වචනෙන් විස්තර කරන්න යෑම දාවෝ වලට කරන වැරද්දක්. මොකද ඒකෙන් එන දාවෝ බොරු එකක්. තව විදිහකට නිවන ගැන එහෙම නැත්නම් ශුන්්‍යතාවය ගැන දෙවියන් ස්වර්ගය ගැන කරන කතාව අපේ මනසේ පරිකල්පනයට සාපේක්ෂ කතාවක් කරනවා වගේ නිවන අසංකතයි වගේ මේ දාවෝත් වචනෙන් විස්තර කරන්න බැරි එකක් කියන අදහස තියෙනවා. නමුත් මේ දාවෝ කියන වචනය ගත්තොත් චීනේ ඒක ලවුට්සුට කලින් ඉඳන් තියෙන පරණ වචනයක්. ඒකේ ලිටරල් මීනින් එක නිකන් මාර්ගය ප්‍රතිපදාව කියන එක තමයි ඒකේ තියෙන. උදාහරණයක් විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ එක දාවෝ එකක්. එක පාත් එකක්. එතකොට කන්ෆියුෂියස් ධර්මය කියන්නේ එක පාත් එකක්. ක්‍රිස්ටියානිටි කියන්නේ එක පාත් එකක්. මේවා ඔක්කොටම දාවෝ කියන්න පුළුවන්. නමුත් ලාඋත්සු සහ සංසී මම සංසී ගැන ඊළඟ සතියේ කතා කරන්න. ලාඋත්සු මේ දාවෝ කියන එකට වෙනම අර්ථකථනයක් ගේනවා. විශේෂ අමුතුම අර්ථකථනයක්. ඒක තමයි දාවෝ කියන්නේ මේ පාත් එක කියන්නේ. එහෙම නැත්නම් මේ මාර්ගය කියන එක බලාපොරොත්තුෙන් තොර කිසිම වැටකඩුල්ලකින් කිසිම දෙයකින් කන්ඩිෂන් නොවෙච්ච නිදහසේ ගලාගෙන යෑමක් කියන එක. තව විදිහට කිව්වොත් පාත් එකක් නැති පාත් එකක්. දැන් මේ ලාවෝවාදී ඊටාම දාර්ශනික කතන්දර ටිකක් වන්දෙන් දාර්ශනික කියන්නේ හරි අර ෆිලොසොෆිකල් පැත්තට බර කතන්දර ටිකක් තියෙනවා. හරියට හුළඟ ගමන් කරනවා වගේ. එහෙම නැත්නම් වතුර ගමන් කරනවා වගේ බලාපොරොත්තු වලින් කිසිම වැටකඩුල්ලකින් තොර පාත් එකක් ප්‍රතිපදාවක්. තව විදිහට ගත්තොත් ප්‍රතිපදාවකින් තොර ප්‍රතිපදාවක්. පාත් එකක් තමයි දාවෝ කියන ලාඋත්සුගේ අර්ථ දැක්වීම. නමුත් මේ දාවෝ කියන එකට මෙහෙමත් කියනවා මේ දාවෝ තමයි සියල්ලේගේම මූල ධාතුව. විශ්වයේ නිර්මාතෘත් දාවෝ. හැබැයි මේ දාවෝ කියන්නේ දෙවියෙක් කියන එක වගේ එකක් නෙවෙයි. දැන් කතෝලික ධර්මයේ අපි කලින් කතා කරා සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ බැවීමක් තමයි මේ විශ්වය කියන්නේ. නමුත් විශ්වය දාවෝ නිසා තමයි හැදිලා තියෙන්නේ. හැබැයි මේ දාවෝ කියන අපි ධර්මතාවය කියමුකෝ. ඒකට හොඳම වචනේ ධර්මතාවය වගේ එකක්. මේ දාවෝට නිර්මාණය ගැන තැකීමක් නැහැ. උදාහරණයක් විදිහට දැන් මේ ලස්සන ගහක් හැදුනට, ලස්සන මැණික් ගලක් හැදුනට, ලස්සන කන්දක් හැදුනට දාවෝට ඒක වැඩක් නැහැ. දාවෝ කියලා කියන්නේ මිනිහෙක් නෙවෙයි. ඒක ධර්මතාවයක් කියන අදහස එතනදී තියෙනවා. තව විදිහකට ගත්තොත් ගහක් කොච්චර මල් පැලයක් ලස්සන වුණත් ඒ මල් පැලේට ඒක එහෙම ලස්සනක් නැහැ. ලස්සන කන්දක, ලස්සන ජේඩ් ගලක ඒ නිර්මාණය ගැන දාවෝගේ තැකීමක් නැහැ. හැබැයි මේ විශ්වය මේ දාවෝ තුලින් ගොඩනැගුණු විශ්වයේ තමන්වම බලා ගන්න ගතියක් තියෙනවා. ඒ කියන්නේ විශ්වය දන්නවා බැලන්ස් වෙන්න. රත් වෙනකොට කූල් වෙනවා, කූල් වෙනකොට රත් වෙනවා. විශ්වයේ තියෙන රිද්මයක් තියෙනවා. මේ රිද්මය තුල තියෙන බැලන්ස් එකක් තියෙනවා. ඉක්විලිබ්‍රියම් එකක්. සන්තුලනයක් තියෙනවා. ඉතින් මෙන්න මේ විශ්වයේ තියෙන රිද්මය මේ රිද්මය තුලින් යන සන්තුලනය ඒත් එක්කම මේ විශ්වයේ තියෙන yin and yang ස්වභාවය. ඒ කියන්නේ yin and yang කියන එක පෙන්නන්නේ ඔහම කන්දක් ගත්තොත් කන්ද එක පැත්තකින් ඉර පායනකොට ඒ පැත්ත එළිය වැටිලා අනිත් පැත්ත කළුවරයි. ඉර අනිත් පැත්තට යනකොට එහා පැත්ත කළුවරයි මේ පැත්ත එළිය වැටිලා. ඒක තමයි yin and yang කියන්නේ. ඒ yin and yang කියන්නේ එකක් නෙවෙයි නිරන්තරවම වෙනස් වීමට අන්‍ය ස්වභාවයටපත් වීමක්. වෙනස් වීමක්. මෙන්න මේ වෙනස් වීම තුල සමතුලිතතාවයක් තියෙනවා. අන්න ඔහොම එකක් තමයි
කතා කරන්නේ රිදම් කියන එක, ෆ්ලෝ කියන එක. එතකොට මේ ඉන්ටර්ඩිපෙන්ඩන්සි එකක් උඩ තව අදහසක් තියෙනවා. යෙන් උඩ තමයි යන් තියෙන්නේ, යන් උඩ තමයි යින් තියෙන්නේ. අර ඒක යින් ගැන යන් ලෝගෝ එකක් තියෙන්නේ චයිනීස් ලෝගෝ එකේ. මෙන්න මේ සමතුලිතතාවය ගැන තමයි මේ දාවෝ කියන එකෙන් කියන්නේ කියලා ලවුට්සු කියනවා. දාවෝ දේ චිං පොතේදී. එතකොට මේ මෙන්න මේ විශ්වයට විරුද්ධ වෙන්නේ නැතුව විශ්වයට අනුගත වීම තමයි දාවෝ ප්‍රතිපදාව. එතකොට ඒ ප්‍රතිපදාවට එහෙම මෙන්න මේකයි ප්‍රතිපදාව කියලා දාන්න එකක් බෑ අපිට. හරියට වතුර ගලාගෙන යන්න ඕන විදිය මේකයි කියලා දාන්න බෑනේ. ඒ වතුර අවස්ථාවට අනුකූලව මොකක් හරි එක බාධකයක් තියලා නම් ඒ බාධකේ හරහා යනවා, ඒක උඩින් යනවා, එහෙම නැත්නම් බාධකේ හිල් කරගෙන යනවා. මේ වතුර ගලාගෙන යනවා වගේ මේ විශ්වයේ රිද්මයට අනුගත වෙලා ගලාගෙන යෑම තමයි ලාවෝ වාදය. එතකොට මෙන්න මේ තාවෝ තේ චිං එකේ තියෙන ප්‍රධාන ඉගැන්වීමක් තියෙනවා. ආපහු පාරක් අපි ඔය මාෂල් ආර්ට්ස් කියන එක බැලුවම අපි කොවිඩ් වලට ටිකකට කලින් අපේ එක සර් කෙනෙක් හිටියා මහේෂ් සර් කියලා. එයා මේ අපේ තව යාළුවෙක් ඉන්නවා මේ තරිඳු කියලා මේ ඇල්බර්ටාවල ඉන්න. තරිඳුගේ අයියත් මෙන්න මේ මාෂල් ආර්ට් එකේ ලංකාවේ ප්‍රසිද්ධ කෙනෙක් වින්චුන් කියන මාෂල් ආර්ට් එකේ. චීගොන් වින්චුන් තායි චී කියන මේ මාෂල් ආර්ට් එකේ ඇත්තට මේක මාෂල් ආර්ට් එකක් කිව්වට ඒක හරි ඩීප්. ඒ තායි චීගොන් කියන එකේදී ඒ චීගොන් ප්‍රැක්ටිස් කරනකොට ඒකේ හරි ලස්සන ෆ්ලෝ එකක් තියෙන. ඒක මාර ඒක යෝගා වගේ ගොඩක් ඔය පාක්වල එහෙම ටිකක් නාකි චයිනීස් මිනිස්සු ඕක කරනවා හැමදාම උදේට ඉරිද උදේට ගිහිල්ලා. ඒක මේ ඒක ඩාන්ස් එකක් කියන්න බෑ. ඒක මේ ඇඟේ තියෙන ෆ්ලෝ එක එළියට අරන් දෙන ලස්සන මේ ප්‍රතිපදාවක්. ඉතින් මෙන්න මේ තායි චී, චීගොන්, ජූඩෝ, අයිකිඩෝ ඔය වගේ හැම එකේම තියෙන එක දෙයක් තමයි කවුරු හරි ඔහම මේ පන්ච් කරොත් ඒ පන්ච් එකට විරුද්ධ වෙන්න යන්නේ නැහැ. ඒ පන්ච් එක අල්ලගන්න යන්නේ නැහැ. ඒ පවර් එක රීඩිරෙක්ට් කරනවා. එහෙම නැත්නම් ඒ ෆ්ලෝ එක වෙනස් කරනවා. හරියට අර ඒ ෆ්ලෝ එකට ඇඩැප්ට් වෙනවා. අන්න ඔහොම ෆිලොසොෆි එකක් තමයි ඒකේ තියෙන්නේ. ඉතින් මට මතකයි ඉස්සර අර මේ අපේ ඔබගම් පන්සලේ තිබුණා මේ පොඩි කණුවක් කර අර පොළු ගහලා තියෙන එකට ඔහොම අතින් ගන්න පුළුවන්, කකුලෙන් ගන්න පුළුවන්, දනිස්සෙන් ගන්න පුළුවන්. ඒකත් ගහන විදියක් තියෙනවා. ඔහොම කරලා මේ ගහන විදියක් තියෙනවා. ඉතින් එතනදී අපි ඒ මට ඒක කියන නම මතක නැහැ. ඒක ෆීල් කරන්න ඕනේ අපි. අර ඉංග්‍රීසි එහෙම සමහරට ඔක දන්නේ නැති ඔගේ නම. මේ ඒක ෆීල් කරන්න තමයි තියෙන්නේ ෆ්ලෝ එක. ඉතින් මේ තායි චී, වින්චුන්, චීගොන් කියන මේ ෆිසිකල් ෆෝම් එකේදී මෙන්න මේ ෆ්ලෝ එක කියන එක ඉතාම ලස්සනට අපිට අත්දකින්න පුළුවන්. චීගොන් වල වගේ වෙයි විශේෂයෙන්. ඉතින් මේකේ තියෙන තාවෝවාදී පදනම තමයි විශ්වයට විරුද්ධ වෙන්නේ නැතුව විශ්වයේ රිද්මයට අනුගත වීම කියන එක. එතකොට මෙන්න මේ අනුගත වීම කියන එකත් එක්ක තියෙන තව අදහසක් තියෙනවා වූ වෙයි කියන එක. වූ වෙයි කියන එක ඒක හරි ලස්සන අදහසක්. මේ වූ වෙයි කියන එකේ ලිටරල් මීනින් එක තමයි නොකර සිටීම. එහෙම නැත්නම් අරමුණෙන් තොර ක්‍රියාව, නොසොයා සෙවීම, නොකර කිරීම. අන්න ඒ වගේ අදහසක් තමයි වූ වෙයි එකකින් තියෙන්නේ. වූ වෙයි කියන එකේ තියෙන තව අදහසක් තතින් අල්ලාගෙන ඉඳීමෙන් අතහැරීම. ඒ කියන්නේ මොකක් හරි දැන් හරියට දැන් කුණාටුවක් ආවම උණගහ ඒ තමන්ගේ ස්වරූපය අල්ලගෙන ඉන්නේ නැහැ. උණගහ අතහැරලා ඉන්නේ. ඔහොම වැනෙනවා. ඒ වැනීම තුල තමයි එයා බේරෙන්නේ. දැන් හුළඟේ ස්වභාවයට විරුද්ධව කවුරු හරි දැඩිව ඔහොම උණගහ ඉන්න ගියා නම් උණගහ කැඩිලා යනවා. මොකද ඒක එච්චර හයිය නැහැනේ. නමුත් මේ උණගහේ තියෙන ෆ්ලෙක්සිබිලිටි එක, ඒ හුළඟ රීඩිරෙක්ට් කරන්න පුළුවන් ඒ නම්‍යශීලීත්වය, තදින් නොබැදී සිටීම, එහෙම නැත්නම් කිසිම දෙයක් නොකර සිටීම කියන මේ වූ වෙයි හින්දා තමයි ඒකේ තියෙන සර්වයිවල් එක තියෙන්නේ. එහෙම නැත්නම් ඒ පැවැත්ම තියෙන්නේ. ඉතින් මෙන්න මේකට තියෙන ලස්සන කතාවක් තියෙනවා. එක දවසක් එක බේබද්දෙක් හොඳට මේ කරටි කැඩෙන්න බීලා මේ කරත් එක නැගලා යනවලු. ඉතින් මේ මිනිහා ඊට පස්සේ කරත්තෙන් වැටෙනවා. මේ ඩ්‍රංකන් මාස්ටර්. කරත්තෙන් වැටුණට කිසිම දෙයක් වෙන්නේ නැහැ. මොකද දැන් අර එයාට හොඳටම මේ මතෙන් ඉන්නේ. ඒ මතෙන් ඉන්නකොට වැටුණා කියලා තේරෙන්නේ නැහැනේ. ඉතින් අර ඇඟ හරි රිලැක්ස්. ඔහේ වැටෙනවා. එහෙම වැටෙනකොට අර දරදඬු වෙලා වැටෙනවා වගේ නෙවෙයි. ඉතින් ඔය මාෂල් ආර්ට්ස් වල කියලා දෙන පළවෙනි තව එකක් තමයි වැටුනහම කොහොමද වැටෙන්න ඕනේ කියන එක.
කොහොමද වැටෙන්න ඕනේ කියන එක. ඒක මම දැක්ක මේ පැත්තෙන් දැන් අපි ස්කේටිං වගේ ස්කීයිං වගේ එකක් කරනකොටත් වැටෙනකොට වැටෙන්න ඕන විදියක් තියෙනවා. වැටෙනකොට වැටෙන්න ඕනේ රිලැක්ස් එකේ. ඉතින් ඔය චීනේ මිනිස්සු ඒකට ගන්න අදහස තමයි මේ බේබද්ද කරත්තෙන් වැටුණා වගේ වැටෙන්න ඕනේ. ඉතින් මම අහලා තියෙනවා මේ නයගරා ෆෝල්ස් වල එක දවසක් ඔය වගේ හොඳටම බීපු මිනිහෙක් බැරල් එකකට නැගලා මේ නයගරා ෆෝල්ස් එකෙන් පැනලා. හැබැයි මේ මිනිහා බේරිලා. නමුත් ඒක බේරෙන්න ප්‍රධාන හේතුවක් විදිහට කියන්නේ එයා රිලැක්ස් එකේ ඉඳීම. ඒ කියන්නේ ඔක්කොම අතහැරලා දාලා ඔන්න ඔය මොන වෙච්ච දෙයක් කියලා අර මේ එච්චර තේරෙන්නේ නැහැනේ. ඉතින් අන්නේ ඒ අදහස තියෙනවා. හැබැයි මේ වූ වෙයි එහෙම නැත්නම් නොකර සිටීම කියන එක කම්මැලිකම විදියට නෙවෙයි ගණන් ගන්නෙ. ඒ මොකද ඔකට ඊටාම කිට්ටුවෙන් යනවනේ. එහෙනම් ඕන දෙයක් වෙච්ච දෙයක් කියලා බුදියගෙන ඉන්න එක. වූ වෙයි කියන්නේ එහෙම බුදියගෙන ඉන්න එක නෙවෙයි. ක්‍රියාවක් පවතිනවා බලාපොරොත්තුවක් නැහැ. ඉතින් ඒක ඊටාම ලස්සන අදහසක් මට තේරෙන්නේ. ගිය සතියේ අපේ මේ පන්සලේ මම හොස්ට් කරා එක මීටින් එකක් ඉන්ටර්ෆේත් ග්‍රෑන්ඩ් රිවර් කියලා අපේ ඉන්න පූජකවරු කණ්ඩායමක්. ඉතින් අපේ එදා සාකච්ඡා වුණේ මොකද්ද පර්පස් එක කියන එක වගේ. ඉතින් එතකොට මේ කතෝලික යුදෙව් ඉස්ලාම් ආගම්වල මේ පර්පස් කියන එක ඊටාම වැදගත් දෙයක්. ඉතින් මගෙන් ඒ වෙලාවේ මේ මිනිස්සු ප්‍රශ්න අහනකොට මගේ පර්පස් එක මොකක්ද කියලා මට පර්පස් එකක් කියන්න තේරෙන්නේ නැහැ. ඉතින් මම ඒ වෙලාවෙත් ඒ කට්ටියට කිව්වේ පර්පස් එකක් නැති වුණාට මම ක්‍රියාශීලී නැතුව ඉන්න එහෙම එකක් නෙවෙයි. තැනට අවශ්‍ය රෙස්පොන්ස් එක මගෙන් සිද්ධ වෙනවා. ඒකේ කිසිම අඩුවක් නැතුව සිද්ධ වෙනවා. නමුත් ඒකේ පර්පස් එකක් විතරයි නැත්තේ. ඉතින් ඒක මට තේරුණා මේ මම නොදැනුවත්වම වූ වෙයි තමයි කරන්න කියලා. ඉතින් මේ වූ වෙයි ගැන කියනකොට තව ලස්සන උදාහරණයක් තියෙනවා. මේ සංසීගේ මස් කපන පිහියක් තිබිලා තියෙන හරක් එහෙම කනවනේ චීනේ හරකව කපන පිහියක්. එතකොට මේ පිහියේ මුවහත නැති වෙන්නේ වැරදියට මස් කැපුවොත්. ඒ කියන්නේ මේ මස්වල තියෙනනේ මේ හැම නෙවෙයි ෆැට් එකයි මස්වල තීරු යන පාත් එකක් තියෙනවානේ. ඒ පාත් එකට විරුද්ධව කැපුවොත් තමයි පිහිය මොට්ට වෙන්නේ. ඉතින් හොඳ වැඩකාර ෂෙෆ් හරියට වූ වෙයි තෝරගත්ත ෂෙෆ් ගේ පිහිය මොට්ට වෙන්නේ නැල්ලු. ඒක මේ මිනිස්සු ඒ කාලේට සාපේක්ෂව දීපු උදාහරණයක්. මස් කපන පිහිය එයා අවුරුදු 11ක් පාවිච්චි කරලා තියෙනවා සංසීද මන්ද කොහෙද. ඉතින් ඒක කරලා තියෙන්නේ අර ඒ වූ වෙයි නොකර සිටීම තුලින්. ඒ රිද්මයට අනුගත වීම තුලින්. ඉතින් ඒක ඊටාම ලස්සන දර්ශනයක්. මේක අපේ ඩේ ටු ඩේ ලයිෆ් එකට ඇප්ලයි කරගන්න විදිය අපිට හිතලා බලන්න පුළුවන්. ඒ කියන්නේ අර ඒ රිද්මයට විරුද්ධව යන්න ගියොත් තමයි මේ මොලේ ඇඟයි ඔය දෙකම මොට්ට වෙලා යන්නේ. රිද්මයත් එකට යනවා නම් අර නයිෆ් එක වගේ අපිට ෂාප් තියාගෙන යන්න පුළුවන්. ඉතින් දැන් ඒකට කියන තව එකක් තමයි මේ ස්වභාව ධර්මයේ දිහා හැරිලා බැලුවහම මේකේ කොච්චර ලස්සන දේවල් තියෙනවද? ඒ කියන්නේ ලස්සන නිර්මාණ තියෙනවද? හැබැයි මේ ස්වභාව ධර්මයේ ලස්සන නිර්මාණ කරන්නේ මේ මහන්සියෙන් ඩෙඩ්ලයින් දාගෙන හිතලා ඔක්කොම මේ ඇන්ක්ෂස් වෙලා එහෙම නෙවෙයිනේ. ඒක හරි නිදාසේ රිද්මයේ එතන තියෙන්නේ. ඉතින් මෙන්න මේ රිද්මය මේ ස්වභාව ධර්මය කියන එකත් එක්ක තියෙන තව එකක් තමයි මේ ඉන්ටියුටිව් ඉන්ටෙලිජන්ස් කියන එක. ඉන්ටියුෂන් යෝගික විඥානය කියන එක එහෙම නැත්නම් යෝගික ප්‍රත්‍යක්ෂය කියන එකත් මෙන්න මේක ASCII තියෙනවා. ඉතින් මට හිතෙනවා මෙන්න මේක අපිට මේ ලෞකික ජීවිතයේදී සහ ලෝකෝත්තර ජීවිතය කියන දෙකේදීම මෙන්න මේක ප්‍රැක්ටිස් කරන්න පුළුවන් එකක්. කොහොමද මේ රිද්මයට අපි අනුගත වෙන්නේ? ඉන්ටියුෂන් එකට එහෙම නැත්නම් අර අපි හිතන්නේ නැතුව අර ලොජිකලි එහෙම හිතන පැත්තකින් නෙවෙයි ඉන්ටියුටිව් විදිහට අපිට මේකට අනුගත වෙන්න පුළුවන් ක්‍රමය මොකද්ද? ඉතින් මේ මීට අවුරුදු දැන් මේ පාරත් මම කැනඩාවට එනකොට අපේ ඉස්සරහා මේ පොකුණ ගල් වෙලා තිබුණේ. ඉතින් මම අර ස්කේට් කරන්න ගියා. අර පොඩි ළමයි කරන එකක්. දැන් අපි ටිකක් උසයි නාකී හින්දා ඒක ටිකක් කරන්න අමාරුයි. නමුත් ඕක ඉගෙන ගත්තේ මම මේ කැනඩාවට ඇවිල්ලා ස්කේටිං කියන එක. නමුත් ඒක කරනකොට මම දැක්කා ඒකටත් මූලික වෙන්නේ මේ ඉන්ටියුටිව් රිද්මයට එකතු වීම තමයි කියන එක. ඉතින් මොකක් හරි අලුත් ස්පෝර්ට් එකක් පටන් ගන්න බලන්න. සර්ෆින් කියන එක මම ඒ කාලේ කරා. මම සර්ෆින් ජීවිතේ ගොඩක් කරපු ඒවා ඉගෙනගෙන නැහැ හරියට. හැබැයි ඉගෙන ගත්තේ නැති වුණාට ගොඩක් ඒ වගේ රිද්මේ අපිට තෝරගන්න පුළුවන්. ඉතින් එහෙම එකක් අපි ගාව තියෙනවා. ඉතින් අර පොත් වලින් තියරි වලින් එක දේවල් ඉගෙන ගන්න යනවට වඩා රිද්මය අවබෝධ කරගෙන ඒ රිද්මයට එකතු වෙන්න පුළුවන් ක්‍රමයක් අපිට පොඩ්ඩක් හොයන්න පුළුවන්. ඒක විශේෂයෙන්ම ඇඟත් එක්ක කරන ඒවත් එක්ක. ඒ කියන්නේ ෆිසිකල් ඇක්ටිවිටීස් වල ස්පෝර්ට්ස් ඒ වගේ මේ රිද්මය කියන එක ඊටම වැදගත් අදහසක්. ඔන්න ඕක නිසාම මේ තාවෝවාදය
ඔය ටොප් ඔලිම්පික් ස්පෝර්ට්ස් අතරේ ඔය බාස්කට් බෝල් NFL ඔය වගේ මිනිස්සුත් මේ තාઓයිසම් ගොඩක් ෆලෝ කරනවා. මොකද මේ තාઓයිසම් වල කියනවා මේ ඉන්ටියුටිව් ඉන්ටෙලිජන්ස් එක කොහොමද ඩිවෙලොප් කරගන්න පුළුවන් කියලා. රිද්මය ෆ්ලෝ එකට එකතු වෙන්න පුළුවන්. වූ වෙයි කරන එක නෙවෙයි නොකර සිටීම තුලින් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක කියනවා. ඉතින් ඒක ඔය අපිට හම්බෙන තව අදහසක් තමයි අනිච්ච. කැමැත්ත ඉෂ්ට වෙන්නේ නැහැ, කැමැතිසේ නැහැ. ඒ නිසා දඟලන්න එපා වගේ අදහසකුත් යනවා. හැබැයි නැවතත් මතක් කරන්න ඕනේ මේ චීන මිනිස්සු ලොකු නිර්මාණ කරලා තියෙනවා. හොඳ ඉන්වෙන්ෂන්ස් කරලා තියෙනවා. හොඳට බිස්නස් කරලා තියෙනවා. ඒක කම්මැලිකම නෙවෙයි එතන තියෙන්නේ. වූ වෙයි කියන්නේ කම්මැලිකම නෙවෙයි. වූ වෙයි කියන්නේ මේ රිද්මයට අනුගත වීම තුලින් අර උණ ගහ වගේ නොකර සිටීමක්. අන්න එහෙම එකක් තියෙන. ඒක වෙනස තෝරගන්න ඕනේ. ඒක දැන් ලංකාවට වගේ අදහස් ආවම අපි මේ කම්මැලි වෙන එක තමයි වෙන්නේ. ඉතින් තව එකක් මම දැක්කා මේ පහුගිය කියාවුරුද්දේ අපේ ටීචර් කෙනෙක් ඉන්න මේ දැනුත් එයා භාවනා කරන ඇති පල්ලෙහා කැනේඩියන් එක්කෙනෙක් හයිඩි කියලා. හයිඩි වෝටර් කලර්ස් වලින් මෙඩිටේෂන් ඉගෙනුවා. මම එයාට ආරාධනා කරාම ඉතින් මේ මෙඩිටේෂන් කරනකොට අපි සාමාන්‍ය චිත්‍රයක් අඳින්න ගියාම මොකක් හරි ගමක චිත්‍රයක් හරි මේ මිනිස්සු ටිකක් ඉන්න චිත්‍රයක් අඳින්නේ නෑනේ. නමුත් චිත්‍රය අඳින්නේ නැතුව එහෙම නිකන් මොකක් හරි අවුට්කම් එකක් ගන්න දෙන්නේ නැතුව රිද්ම් එකට ගියොත් මොකද? වෝටර් කලර්ස් වතුර එකතු වෙලා ඔහම එක විදියකට විසිරීලා යනවා. අන්න ඒක ගැන අපි ඒක කරොත් මොකද? නිකන් අර චිත්‍රයක් නිර්මාණය කරන අදහසින් ගහක් හරි කන්දක් හරි මිනිහෙක් හරි මොකක් හරි දෙනවා ඉස්සර ඕ ලෙවල් වල මට මතකයි එක එක මාතෘකාවක් දෙනවා. මෙන්න මේ මාතෘකාවට චිත්‍රය අඳින්න කියලා. එහෙම නැතුව රතු පාට දානවා, කොළ පාට දානවා, වතුර දානවා, චාකෝල් තියනවා. මෙන්න මේවා මිශ්‍ර වෙලා යන ආකාරය. අන්න ඒ විදිහේ චිත්‍ර අපිට කොහොමද අඳින්න පුළුවන්. ඉතින් ඔන්න ඒක නිසාම ඔයාලගේ චයිනීස් යාළුවෝ ඉන්නවනම් අහලා බලන්න චීන චිත්‍ර කලාව කියන එක. ඒක මේ තාවෝවාදයේ පිටිපස්සේ බෑග්ග්‍රවුන්ඩ් එක තියාගෙන යන එකක්. ෆ්ලෝ කියන එක. එයාලගේ කැලිග්‍රෆි එකත් මේ ෆ්ලෝ කියන එකත් එක්ක යන්නේ. අර තද කරලාම රවුමට ලස්සනට අකුරු අඳිනවට වඩා ෆ්ලෝ කියන එක තියෙනවා. චීන අකුරු වල චීන කැලිග්‍රෆි වල තියෙන ප්‍රධාන එකක් තමයි මේ අත ඒ පින්සල අල්ලගෙන අත ඔහොම තද කරගෙන නෙවෙයි අඳින්නේ. අත රිලීස් එක යන්නේ ඔන්න ඔහොම ෆ්ලෝ. දැන් අපි අකුරු අඳිනකොට ටිකක් ලස්සනට රූල් දෙක මැද්දේ එහෙම දාලානේ අඳින්න තියෙන්නේ. ඉතින් මේ චීන අකුරු වල ඔය ෆ්ලෝ කියන එක රිද්මය කියන එකට තියෙනවා. ඉතින් දැන් මම මේක කියන්නේ අර අපේ අකුරු කලාව අපි වැඩ කරන විදිය ඔක්කොම පිටිපස්සේ අර අවුරුදු 2000ක් 6000ක් පරණ මතවාද ඒකට බලපානවා මිනිස්සු වැඩ කරන විදියට. ඉතින් එතකොට මේ තාවෝවාදී කියන තව එකක් තමයි නවතින්න කියන එක. ඉතින් මේ තාවෝවාදී ඇත්තටම අර 3 wheel වල ගහන්න පුළුවන් ස්ටිකර්ස් වගේ ගොඩක් තියෙනවා. වදන් තියෙනවා 3 wheel වදන් වගේ. තාවෝවාදී තියෙන තව එකක් තමයි නිශ්චල මනසට මුළු විශ්වයම යටයි. ඔන්න වගේ මාර ලස්සන වාක්‍ය තියෙනවා ඩව් ඩේජින් වල. නවතින්න. නිශ්චල මනසට සියල්ලම යටයි. විශ්වයට හදිසියක් නැහැ. උදාහරණයක් විදිහට අපි ගත්තොත් මේ ඇමරිකාවේ ග්‍රෑන්ඩ් කැනියන් කියලා එකක් තියෙනවා. ඕස්ට්‍රේලියාවේ තියෙනවා අර 12 අපොස්ටල්ස් ඔය වගේ නිර්මාණ විශ්වයට හදිසියක් නැහැනේ. එයා අවුරුදු ගාණක් අවුරුදු මිලියන ගාණක් තිස්සේ ඒ වැඩේ කරගෙන ලස්සන නිර්මාණයක් කරනවා. විශ්වයට හදිසියක් නැහැ. එහෙනම් ස්ලෝ ඩවුන් වෙන්න නවතින්න. නිශ්චල මනසට මුළු විශ්වයම යටයි. ඒ තව ඉතින් මේ නිශ්චලත්වයට යන්නේ කොහොමද කියන එක පිටිපස්සේ තාවෝවාදීන් කියන්නේ හිස් කරගන්න. හිස්කම. ඉතින් ඇත්තටම මේ තාවෝවාදය මගේ අත්දැකීමට නම් ඉතාම සමීපයි. ඒ කියන්නේ මම දැන් ඕනම අලුත් ස්කිල් එකක් ඉගෙන ගන්න යනකොට මම කරන එකම දේ තමයි හිස් වෙන එක, empty වෙන එක. ඒක empty වෙලා ඒකේ rhythm එකට අනුගත වෙන එක. මෙන්න මේ rhythm එකට අනුගත වුණාම අපිට ඒක තේරෙන්න ගන්නවා. එහෙම නැතු ඒක අර ස්ට්‍රක්චර්ස් දාගෙන ඒක ඉගෙන ගන්න ගියාම එහෙමත් එක ක්‍රමයක්. නමුත් ඒකට වඩා ඉස්සරහට යන්න පුළුවන් සහ කෙටි ක්‍රමයක් විදිහට මම දකිනවා. ඔක්කොම empty කරගෙන ඒකේ rhythm එක තේරුම් අරගෙන rhythm එකට එකතු වෙන එක. Wu Wei. එතකොට මේ empty කරගන්න එකට මනස empty කරගන්න එකට එක ලස්සන උදාහරණයක් කියනවා. ඕනම භාජනයක වටිනාකම තියෙන්නේ භාජනයේ හිස් නම් විතරයි. ඒ නිසා හිස් කරගන්න කියන එක. ඒ නිතරම දැන් අපි කලයක් අරගෙන කලේ මේ මොන හරි පිළිලා තියෙනවා නම් ඒකට මුකුත් කරගන්න බෑනේ. ඉතින් ඕනම භාජනයක වටිනාකම තියෙන්නේ ඒක හිස් නම්. ඉතින් ඔන්න ඔය තාවෝවාදී අදහසම තමයි අපේ අර සෙන් කතාවල මාස්ටර් කෝප්පෙට තේවක් කරන කතාව දක්වා එන්නේ ඔන්න ඔය වගේ බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන කතා.
ඉතින් මේ හිස් බව, නිශ්චලත්වය අන්න ඒ වගේ අදහස් මේ තාවෝවාදයේ තියෙනවා. එතකොට මේ තාවෝවාදයත් එක්ක තියෙන එකක් තමයි මේ emptiness meditation එකත් එක්ක තියෙන තවත් පැත්තක් තමයි මේ emptiness එක තෝරගන්න නම් අපි ඇතුළාන්තය දක්වා හැරෙන්න ඕනේ. රිද්මය අඳුනගන්න නම් අපිට සතිමත් වෙන්න වෙනවා. ඉතින් ඒකේ තව එක කතාවක් තියෙනවා තව ලස්සන knowing others is intelligence. Knowing self is true wisdom. Mastering others is strength. Mastering self is true power. අන්න එහෙම ලස්සන කතාවක් තියෙනවා. ඉතින් මේ මාදසට හැරිලා emptiness එක ඇති කරගන්නේ කොහොමද? මාදසට හැරිලා නවතින්නේ කොහොමද? නිශ්චල වෙන්නේ කොහොමද? ඒක මේ තාවෝ ලෞත්සුගේ ඊටම ලස්සන ඉගැන්වීමක්. මගේ සැබෑ ස්වરૂපය කොහොමද මං එලි කරන්න ඕනේ? ඒ කියන්නේ මට වෙන්න ඕනි චරිතය නෙවෙයි. මගේ ඇත්ත රිදම් එක මොකද්ද? ඒක අපි ගොඩක් වෙලාවට දැන් අපි වැඩිහිටියෙක් ගත්තාම අපේ ඇත්ත රිදම් එකට වඩා අපිට අපිව ප්‍රයිම් කරපු එකක් තමයි අපි වෙලා තියෙන්නේ. අර කියන්නේ අර මේ අම්මගේ කැමැත්තට මේ පයිලට් කෙනෙක් වෙන්න ඕන වුණා. එහෙම අර තියෙන එක විහිළු කතා තියෙන්නේ. ඒ කියන්නේ අපිට අපේ ඇත්ත ස්වභාවයේ රිද්මය අඳුර ගන්නවට වඩා අපි වෙලා තියෙන්නේ සමාජයට එහෙම නැත්නම් සමාජ යෝජනාවකට කාට හරි ඕන එකක් තමයි අපි වෙලා තියෙන්නේ. ඉතින් ඒක නැතුව කොහොමද අපි මගේ ස්වરૂපය තෝරගන්නේ? when I let go of who I am, I become what I might be. කියන අර්ථය තියෙනවා. When I let go of who I am, I might become what I might be. ඉතින් මෙන්න මේක ඉතාම ගැඹුරු ලස්සන අදහසක්. හැබැයි මේ තාවෝවාදයේ තියෙන ඊළඟ එක තමයි අර අභිධර්මයේ වගේ සංකීර්ණ එකක් නෙවෙයි. එහෙම පාට් එකකුත් තියෙනවා. නමුත් මූලික තාවෝවාදය ඉතාම සරලයි. ඒ කියන්නේ හරිම සරල එකක්. ඒකේ තියෙන මූලික එකක් තමයි මේ පරිසරය බලාගෙන හැදෙන්න. පරිසරය නිරීක්ෂණය කරන්න. මේ තියෙන රිද්මය, ඒකේ තියෙන කැරක්ටර් එක, ගුණය තෝරගන්න. අර අපි ඔස්ට්‍රේලියාවේදී අපි පොඩ්ඩක් කරා මේ මෙඩිටේෂන් එකක් කරා නේචර් එක දිහා බලාගෙන ඉන්න. ඇත්තටම මම ඒක කියන වෙලාවේ මම තාවෝවාදය ගැන මෙච්චර දැනගෙන හිටියේ නෑ. මම දාවෝදේජින් මෙහෙම කියවලා හිටියේ නැහැ. නමුත් මට හිතුණා අපි ඒක නේද මේ කරේ කියලා. ඒ කියන්නේ මේ පරිසරය දිහා බලාගෙන නේචර් එක දිහා බලාගෙන අපි කොච්චර ඉගෙන ගන්න පුළුවන්ද? කන්දක තියෙන ස්ථරභාවය. ඒක චීගුම් වල තියෙන එක ස්ටාන්ස් එකක් කන්දක් වගේ ඉන්න ඕනේ. අර කකුල් දෙක දෙපැත්තට දාලා කන්දක් වගේ. එතකොට උණ ගහක තියෙන නම්‍යශීලීත්වය, වතුරේ තියෙන ගුණාංගය, වතුර කහමුවම යන්න කැමති තැන් වලට වතුර ගිහිලා ඉන්නවා. අස්සකට ගිහිලා වතුර ඉන්නවා. ඒත් එක්කම වතුර හරිම මෘදුයි. හැබැයි ඒක කොච්චර මෘදු වුණත් ඊටාම හයිය ගලක් වුණත් විදින්න පුළුවන් වතුරට. අර ග්‍රෑන්ඩ් කැනියන් වගේ එහෙම විදගෙන යන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ අදහස් අපිට තාවවාදයේ තියෙනවා. අපි ටිකක් වෙලාවත් ගිහිල්ලා තියෙන නිසා අපි එහෙනම් අදට නවත්තමු. ඉතින් ලබන සතියේ මේ ලාවුත්සුගේ දර්ශනය තව ටිකක් අපි ඉදිරියට කතා කරමු. වූ වෙයි නොකර සිටීම සහ මේ රිද්මය කියන දෙක ප්‍රැක්ටිකලි නිකන් දර්ශනය කියන අදහසින් නෙවෙයි මේ පරිසරය කියන අදහසින්, නේචර් කියන එක අදහසින්. එතකොට මේත් එක්කම අපිට හම්බ වෙන එක තමයි zhangzi. ඊටාම ලස්සන මිනිස්සෙක් කතා ලියපු කතා කියන යාගේ අදහස් ඊටාම විචිත්‍රයි zhangzi. මේ zhangzi ලාවුත්සුගේ කතාවෙන් පස්සේ අපි කන්ෆියුෂියස් ධර්මය කතා කරමු පහුවෙනි දවසක. ඊට පස්සේ අපි බලමු මේ බුද්ධ ආගම, ඩාઓයිසම් and කන්ෆියුෂිසම් කොහොමද එකතු වෙන්නේ කියලා.